ගැටලුවක් තියෙනවා. හරි. ඉතින් ෆිසිකල් සම්බන්ධ වෙන ළමයින්ටත් අපි සමහර අයට සම්බන්ධ වීමේ නොහැකියාවක් පුතේ ඇනොටේට් කරන්න එපා. හරි. හරි. රයිට්. ඕකේ. අපි එනවා එහෙනම් 24 වෙනි ප්‍රශ්නයට. හරි. 24 වෙනි ප්‍රශ්නේ. මෙන්න මෙහෙම කතාවක් කියන පුතේ. එහෙනම් හොඳට අහගෙන අඩුපාඩු ලියා ගන්න පුතේ. ගැටලු තියෙන තැන් අහන්න, ප්‍රශ්න කරන්න, chat එක මට මැසේජ් එකක් දාන්න. ඔයාලට ගැටලු තියෙන හැම තැනක්ම ප්‍රශ්න කරන්න මාව. රයිට්. ඇහෙන්නේ නැත්නම් ඒකත් කියන්න. රෙකෝඩින් එකක් යනවා. ඔයාලට ඒ රෙකෝඩින් එක අද රාත්‍රී වෙනකොට හෝ හෙට එළි වෙනකොට ඒ රෙකෝඩින් එක ලින්ක් එක මම ඔයාලට දානවා. ඉතින් මේවා නැවත නැවත කරන්න පුතේ. පේපර්ස් කරලම විතරයි පුතේ විද්‍යාව වගේ විෂයක ඔයාට ඉහළ සාමාර්ථයක් ගන්න පුළුවන්. A එකක් B එකක් සුපිරි එකක් ගන්න පුළුවන් වෙන්නේ පේපර්ස් කරොත් විතරමයි. ඒ නිසායි මෙච්චර මේ 10 වසරේ ඉඳලම ඔයාලා රිවිෂන් එකක් කරගෙන මේ දිගටම මේ ටික නැවත කතා කරන්නේ. ඒ නිසා පුතේ ආදරෙන් කියන්නේ ඔයාලගේ උපරිම ශක්තිය යොදලා ඒ සාමාර්ථයක්ම බලාපොරොත්තුෙන් වැඩ ටික කරගෙන යමු. රයිට් එහෙනම් පුතේ අපි කතාව පටන් ගන්නවා. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුවක් නිශ්චලතාවයේ පවතින අතර බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුවක් නිශ්චලතාවයේ පවතින අතර චලනය වන වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. පුතේ මෙන්න මේ කතාව බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු ඒකාකාර ප්‍රවේගයයි නිශ්චලතාවයයි. පුතේ මෙන්න මේ වස්තුවක කතා කරොත් පුතේ මේ කතාව මේ පාඩම එන්නේ නිව්ටන්ගේ 3 වෙනි නියමයට අදාළව. හරිනේ? මේ කතාව එන්නේ නිව්ටන්ගේ කීවෙනි නියමයට අදාළවද? 3 වෙනි නියමයට අදාළව. එතකොට පුතේ නිව්ටන්ගේ 3 වෙනි නියමය ගත්තොත් right නිව්ටන්ගේ 3 වෙනි නියමය ගැන කතා කරොත් මගේ පුතේ හරිද? නිව්ටන්ගේ 3 වෙනි නියමය ගැන කතා කරොත් නිව්ටන් තමන්ගේ 3 වෙනි නියමයෙන් කතා කරනවා මොනම නිශ්චල වස්තු ගැන. නිශ්චල වස්තු ගැන කතා කරනවා. ඒකාකාර ප්‍රවේගය ගැන කතා කරනවා. නිශ්චල වස්තු ගැන කතා කරනවා. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තු ගැන කතා කරනවා. මෙන්න මේ නිශ්චල වස්තු සහ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තු ගැන කතා කරන්නේ කීවෙනි නියමයෙන්ද? නිව්ටන් තමන්ගේ පළවෙනි නියමයෙන්. නිව්ටන් තමන්ගේ පළවෙනි නියමයෙන් තමයි පුතේ නිශ්චල වස්තු සහ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තු ගැන කතා කරන්නේ. ඊළඟට නිව්ටන් තමන්ගේ දෙවෙනි නියමයෙන් කතා කරනවා. නිව්ටන් තමන්ගේ දෙවෙනි නියමයෙන් කතා කරන පුතේ මොකද්ද? දෙවෙනි නියමයෙන් කතා කරනවා ත්වරණය. ත්වරණය සහ මන්දනය වන වස්තු ගැන. හරිනේ? නිව්ටන් තමන්ගේ දෙවෙනි නියමයෙන් කතා කරනවා මොනවා ගැනද? ත්වරණය සහ මන්දනය වන වස්තු ගැන. නිව්ටන් පළවෙනි නියමයෙන් කතා කරන්නේ මොනවා ගැනද? නිශ්චල වස්තු සහ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තු ගැන. නිව්ටන් තමන්ගේ දෙවෙනි නියමයෙන් කතා කරන්නේ මොනවා ගැනද? ත්වරණය සහ මන්දනය වන වස්තු ගැන. එහෙනම් පුතේ ඔයාට ප්‍රශ්නය අහන්නේ ඒකාකාර ප්‍රවේගය ගැන නම් නිශ්චල වස්තු ගැන නම් අසමතුලිත බලයක් නොයෙදෙන තාක් කියන වචනේ තියෙනවා. පේපර් එකේ මෙන්න මේ කරුණු තුන highlight කරගන්න පුතේ. මොකද්ද? අසමතුලිත බලයක් නොයෙදෙන තාක් ඒකාකාර ප්‍රවේගයේ නිශ්චලතාවය. මෙන්න මේ කරුණු තුනෙන් මොනම හරි කරුණක් සමග ඔයාට අහනවා නම් ප්‍රශ්නයක් පුතේ ඔයාට මතක් වෙන්න ඕන ඔයාගේ තියරි එක මොකද්ද? නිව්ටන්ගේ පළවෙනි නියමය. ඔයාට මතක් වෙන්න ඕන ඔයාට තියරි එක තමයි පුතේ එතෙන්දී මොකද්ද නිව්ටන්ගේ පළවෙනි නියමය. පැහැදිලි නේද? එහෙනම් මෙතන මේ ප්‍රශ්නෙට අදාළව අපිට තියෙන්නේ මොකද්ද? නිව්ටන්ගේ පළමු නියමය. පැහැදිලි නේද? right? එතකොට නිව්ටන්ගේ පළවෙනි නියමය තමයි අපිට
මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු විදිහට ගන්න ඕනේ. ඒ නිසා පුතේ මේ ඕනම ප්‍රශ්නයක් ආවොත් නිශ්චලතාවයේ ඒකාකාර ප්‍රවේගය ආවොත් සහ බාහිර අසමතුලිත බලයක් නොයදෙන තාක් කියන වචනය ආවොත් එතෙන්දී ඔයාලා නිව්ටන්ගේ පළවෙනි නියමය යොදන්න ඕන. ඊළඟට ත්වරණය මන්දනය කියන වචනය ආවොත් ත්වරණය මන්දනය කියන බලය වචනය ආවොත් එහෙම නැත්නම් අසමතුලිත බලය කියන වචනය ආවොත් අසමතුලිත බලයක් යෙදෙනවා කියන වචනය ආවොත් මෙන්න මේ වචන තුන ආවොත් මොකද්ද ත්වරණය මන්දනය අසමතුලිත බලය මෙන්න මේ වචන තුන ආවොත් ඔයා යොදන්න ඕන මොකද්ද නිව්ටන්ගේ දෙවෙනි නියමය ඔයාගේ මතකෙට එන්න ඕන කවුද නිව්ටන්ගේ දෙවෙනි නියමය ඊළඟට ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ගැන කතා කරනවා ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ගැන කතා කරනවා නම් ඔයාගේ මතකයට එන්න ඕන කවුද ඔයාගේ මතකයට එන්න ඕන වෙන කවුරුවත් නෙමෙයි මා පුතේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය. ඔන්න ඔය විදිහටයි ප්‍රශ්නවලදී ඔයා පිළිතුරු හොයාගන්න අදාළ වෙන නියමය මොකක්ද කියන එක තේරුම් ගන්න. හරිනේ? පැහැදිලි නේද? ප්‍රශ්නෙට අදාළ උත්තරේ හොයාගන්න ඔයාට අදාළ නියමය තෝරගන්නේ මෙන්න මේ විදිහට. පැහැදිලි නේද අපේ පැටවුන්ට? තේරුණා නේද? එහෙනම් නිශ්චලතාවයේ ඒකාකාර ප්‍රවේගයේ බාහිර අසමතුලිත බලයක් නොයදීම. නිව්ටන්ගේ පළවෙනි නියමය. ත්වරණය මන්දනය බාහිර අසමතුලිත බලයක් යෙදීම නිව්ටන්ගේ දෙවන නියමය. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව නිව්ටන්ගේ තුන්වන නියමය. ඔන්න ඔය කරුණු ටික හොඳට ඔළුවේ ධාරණය කරගන්න ඕන. එතකොට අපිට එන්නේ මොකද්ද? මෙන්න මේ එනම් ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ පේපර් එකේ අපි එනවා නැවතත්. මේකට උත්තරේ වෙන්නේ මොකද්ද? නිව්ටන්ගේ පළමු නියමය. ඒ කියන්නේ උත්තරේ අංක 3. පැහැදිලි නේද? මේකට පිළිතුරු අංක 3 කියලා තමයි අපිට එන්නේ. හරි නේද? ඊළඟට right සතිර right annotate වෙනවා පැටියෝ එක මකලා දාන්න 25 වෙනි ප්‍රශ්නේ මූලද්‍රව්‍යයක පරමාණුක ස්කන්ධය යන මූලද්‍රව්‍යයක පරමාණු ස්කන්ධය බෙදීම C12 පරමාණුක ස්කන්ධයෙන් 12 එක මේ කුමන ගණනයක් සඳහාද මොකද්ද මේ තියෙන්නේ මේ මොකද්ද මේ මෙතන මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කියන්නේ ඕනෑම පරමාණුක ස්කන්ධය මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කියන්නේ මොකද්ද පුතේ ඕනෑම පරමාණුක ස්කන්ධය මෙතන යට තියෙන්නේ මොකක්ද C12 පරමාණුමේ ස්කන්ධයෙන් 12 එකක් එතකොට ඕනෑම පරමාණුක ස්කන්ධය C12 පරමාණුවේ ස්කන්ධයෙන් 12 එකක් මෙන් කී වාරයක්ද යන්න තමයි මෙන්න මේ කතාවේ තේරුම මේ මොකද්ද මේ සූත්‍රය අපිට එන්නේ කොහෙන්ද මේ තමයි පුතේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම එහෙනම් මේ එන්නේ මොකද්ද මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීමේ සූත්‍රය තමයි මේ ඔයාට මේ දකින්න පුළුවන් වෙන්නේ පැහැදිලි නේද එහෙනම් 25 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 1 හරි නේද පැහැදිලි නේද හරි right ඊළඟට පුතේ 26 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම කතා ටිකක් කියනවා මොකද්ද හරිනේ හොඳයි හරිනේ 26 වෙනි ප්‍රශ්නේ කියනවා පළවෙනි කාරණා තුනක් තියෙනවා මොකද්ද ප්‍රාඥස්තිකයිලු ආන්තික පරිසරවල ජීවත් වෙන්න පුළුවන්ලු ප්‍රතිජීවක වලින් විනාශ කරන්න බැහැලු පුතේ ඔයාගේ මතකය මම ගෙනියනවා ඔයාගේ මතකය මම ගෙනියන්නේ 13 වෙනි පාඩමට right 13 වෙනි පාඩමට තමයි ඔයාගේ මතකය ගෙනියන්නේ පුතේ දෙක කොටසේ අපේ පාඩම 13 වෙනි පාඩම 10 වසරේ right ජීවි වර්ගීකරණයේදී පුතේ ජීවි වර්ගීකරණය කාල් වූස් විසින් 1990 දී සිද්ධ කරනවා අධිරාජධානී වර්ගීකරණයක් ලෙස අධිරාජධානී වර්ගීකරණයක් ලෙස පුතේ කාල් වූස් විසින් වර්ගීකරණය සිද්ධ කරනකොට right කාල් වූස් විසින් අධිරාජධානී තුනකට මේක වර්ගීකරණය කරනවා කාල් වූස් විසින් අධිරාජධානී කීයකට වර්ගීකරණය කරනවද පුතේ අධිරාජධානී තුනකට වර්ගීකරණය කරනවා right අධිරාජධානී තුනකට වර්ගීකරණය කරනවා එතකොට පුතේ මොනවද මේ අධිරාජධානී අපි බලමු මොනවද මේ කාල් වූස්ගේ වර්ගීකරණයේ තියෙන අධිරාජධානී right කාල් වූස්ගේ වර්ගීකරණයේ තියෙන අධිරාජධානී තුනයි පුතේ මොකද්ද
පළවෙනි අධිරාජධානිය තමයි පුතේ ආකියා අධිරාජධානිය. පළවෙනි අධිරාජධානිය තමයි පුතේ මොකද්ද? ආකියා අධිරාජධානිය. right? දෙවැනි අධිරාජධානිය මේ තියෙන පොදු පූර්වජයා මෙන්න ආකියා අධිරාජධානිය ඊළඟට බැක්ටීරියා අධිරාජධානිය සහ යුකැරියා අධිරාජධානිය කියලා මෙන්න මේ විදිහට අධිරාජධානි තුනකට වර්ගීකරණය වෙනවා. හරි නේද? මොකද්ද? ආකියා, බැක්ටීරියා, යුකැරියා. හරි නේද? බැක්ටීරියා, ආකියා, යුකැරියා කියන අධිරාජධානි තුනට මෙන්න මේ මුළු සියලුම ජීවි ප්‍රජාව වෛරස් හැරෙන්න මෙතන වෛරස් වර්ගීකරණයක් වෙන්නේ නැහැ. වෛරස් හැරෙන්න සියලුම ජීවීන් ශාක වේවා සතුන් වේවා ඉතිරි සුද්‍ර ජීවීන් වේවා සියලුම දෙනා පුතේ මෙන්න මේ අධිරාජධානි තුනේ වර්ගීකරණයට යටත් වෙනවා. කවුද? බැක්ටීරියා, ආකියා, යුකැරියා කියන. එතකොට පුතේ ආකියා මේ ලෝකේ මුලින්ම පහළ වෙච්ච ජීවි කාණ්ඩය අපි කතා කරනවා පුතේ ප්‍රකායෝට් බැක්ටීරියාව කියලා. ඒත් එක්කම එයාගේ සමකාලීනෙක් තමයි පුතේ ආකියා අධිරාජධානියේ ඉන්නේ. මොකද හේතුව මේ ආකියා අධිරාජධානියේ ජීවීන්ගේ ලක්ෂණ දිහා බැලුවොත් පුතේ මේගොල්ලෝ ප්‍රාග්ඥස්තිකයි. ඔයා දන්නවා අපි 9 වසරේදී බැක්ටීරියා ප්‍රකායෝට් බැක්ටීරියාව කියලානේ ඔයගොල්ලෝ ඉතිහාසයේ පන්තියේදී ඉගෙන ගන්නේ. මෙන්න මේ මුල්ලින්ම මේ ලෝකෙට ආපු සුද්‍රජීවියා ගැන. එතකොට මේ සුද්‍රජීවියා ප්‍රකායෝට් බැක්ටීරියාව කියනකොට එයා පුතේ මොකක්ද එයාගේ ලක්ෂණ? එයා ප්‍රාග්සෛලිකේ. එයා කවුද? එයා ප්‍රාග්සෛලිකේ. එයාට ඔක්සිජන් තිබ්බේ නැහැ. ඒ නිසා එයා නිර්වායු බැක්ටීරියාවක් කියලා කිව්වා. නිර්වායු බැක්ටීරියාවක් කියලා කිව්වා. ඊළඟට මේගොල්ලෝ ආන්තික පරිසරවලත් වාසය කරන්න පුළුවන්. බැක්ටීරියා කිව්වම සාමාන්‍ය පරිසරවල වගේම ආන්තික පරිසරය ඇතුළු සෑම පරිසරයකම වාසය කරන්න පුළුවන් ජීවි කාණ්ඩයක් තමයි බැක්ටීරියාවක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සියලුම ලක්ෂණ ආකියාවන්ටත් තියෙනවා. හරි නේද? එතකොට ආකියා අධිරාජධානි හැබැයි විශේෂත්වය තමයි බැක්ටීරියාව සාමාන්‍ය පරිසරයක වාසය කරන්න පුළුවන් වුණාට භෞමික වේවා ජලජ වේවා ආන්තික පරිසරවලට අමතරව සාමාන්‍ය පරිසරයක වාසය කරන්න පුළුවන් වුණාට ආකියා අධිරාජධානී අය ජීවත් වෙන්නේ මොන පරිසරවලද? ආන්තික පරිසරවල විතරයි. මොනවද පුතේ ආන්තික පරිසරවලට උදාහරණ? ආන්තික පරිසරවලට උදාහරණ තමයි මොකද්ද? ගිනි කඳු, හිම කඳු, කාන්තාර, ලවණ වගුරු බිම්. මෙන්න මේ සියල්ලම අපි කතා කරනවා මොන පරිසර කියලාද? ආන්තික පරිසර කියලා. එතකොට අපේ ප්‍රශ්නෙට බලන්න පුතේ බලන්න ප්‍රාග්ඥස්තික වේ. ඔව්. බැක්ටීරියාව කියන්නේ ආකියාව කියන්නේ දෙන්නම ප්‍රාග්ඥස්තිකයි. හරි නේද? පැහැදිලි නේද? එතකොට ආන්තික පරිසරවල ජීවත් වෙනවද? ඔව්. ආන්තික පරිසරවල ජීවත් වෙනවා. හරි නේද? ආන්තික පරිසරවල ජීවත් වෙනවා. දෙන්නම ආන්තික පරිසරවල ජීවත් වෙනවා. විශේෂත්වය තමයි බැක්ටීරියාවන්ට ආන්තික පරිසරවලට අමතරව සාමාන්‍ය පරිසර, ජලජ පරිසර, වායව පරිසර, භෞමික පරිසර මේවලත් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ආකියා අධිරාජධානියට සාමාන්‍ය පරිසරවල වාසය කරන්න බෑ. මොකද ඒගොල්ලෝ තමයි මුල්ම ජීවි කාණ්ඩය. මොකද මේ පෘථුවිය පුතේ ජීවය බිහි වෙච්ච මුල්ම යුගයේදී තනි කරම තිබ්බේ ආන්තික පරිසර. අධික ලවණ සහිත ජලය හෙවත් සාගර තිබුණා. ඊළඟට ගිනි කඳු පිපිරෙනවා හැමතැනම. ලවණ වගුරු බිම් පුතේ හැමතැනම. එතකොට මෙතන මුළු පෘථුවියේම තිබ්බේ ආන්තික පරිසර. ඒ නිසා තමයි මම කියන්නේ ප්‍රකායෝට් බැක්ටීරියාවටත් කලින් තමයි ආකියා අධිරාජධානියේ ජීවීන් නිර්මාණය වුණේ කියලා. නමුත් මොකද්ද හේතුවකට ඉතිහාසයට ඔයාලට උගන්වනවා ප්‍රකායෝට් බැක්ටීරියාව ගැන. හරි නේද? එතකොට නිර්වායු ශ්වසනය තමයි ආකියා අධිරාජධානියේ ජීවීන් සිද්ධ කරන්නේ. හැබැයි පුතේ බැක්ටීරියාවන්ගේ විශේෂත්වයක් තියෙනවා. එයාව ප්‍රතිජීවක මගින් විනාශ කරන්න පුළුවන්. බැක්ටීරියාවන්ම අපි ප්‍රතිජීවක ඖෂධ හොයාගත්තේ මොකටද? බැක්ටීරියා දිලීර විනාශ කරන්න. හරි නේද? පැහැදිලි නේද? බැක්ටීරියා සහ දිලීර විනාශ කරන්න තමයි අපි ප්‍රතිජීවක ඖෂධ හොයාගත්තේ. හැබැයි ආකියා අධිරාජධානී අය ප්‍රතිජීවක ඖෂධ වලටවත් විනාශ කරන්න බෑ. එහෙනම් පුතේ මෙතන අපිට මේ උත්තර ප්‍රකාශ තුනටම ගැලපෙන මේ ප්‍රකාශ තුනෙන්ම විස්තර කරන එකම එක අධිරාජධානිය අපිට හමු වෙන්නේ කවුද?
එයා ආකියා අධිරාජධානිය. ඒ තමයි ආකියා අධිරාජධානිය. පැහැදිලි නේද? දැන් යුකැරියා අධිරාජධානියට තමයි ෆංගයි රාජධානිය අයත් වෙන්නේ. එතකොට යුකැරියා අධිරාජධානියේ අය ප්‍රාග්ඥස්තිකයින් නෙමෙයි. ඒගොල්ලන්ට කියනවා පුතේ ශූන්‍යස්තිකයින් කියලා. හරිනේ? පැහැදිලි නේද? යුකැරියා අධිරාජධානියේ සියලුම දෙනාට අපි කියනවා කවුරු කියලාද? ශූන්‍යස්තිකයි කියලා. රයිට්? ශූන්‍යස්තිකයි. ඒ කියන්නේ ශූන්‍යස්තිකයි ප්‍රාග්ඥස්තිකයි කියන එකේ තේරුම මොකක්ද? පුතේ මොනවාද මේ සංවිධානය වූ න්‍යස්තියක් සහිතයි. සූන්‍යස්තිකයි කියන්නේ සංවිධානය වූ න්‍යස්තියක් සහිත. එතකොට ආකිය අධිරාජධානියගේ සංවිධානය වූ න්‍යස්තියක් නැහැ. ඊළඟට බැක්ටීරියාවගේ සංවිධානය වූ න්‍යස්තියක් නැහැ. ඒ නිසා තමයි මේ දෙගොල්ලටම ප්‍රාග්ඥස්තිකයින් කියලා කියන්නේ. පැහැදිලි නේද? මේ දෙගොල්ලට මේ නිසා තමයි ප්‍රාග්ඥස්තිකයින් කියලා කියන්නේ. හැබැයි පුතේ යුකැරියා අධිරාජධානිය සංවිධානය වූ න්‍යස්තියක් තියෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලන්ට කියන්නේ මොකද ශූන්‍යස්තිකයින් කියලා. අපි අයිති වෙන්නේ මෙන්න මේ යුකැරියා අධිරාජධානියට. පැහැදිලි නේද? රයිට්? ප්‍රශ්නෙට තියරි ටිකත් එක්කම තමයි මම ඔයාලට මේ ප්‍රශ්නෙට අදාළ තියරි ටික කියලා දෙන්නේ. අමතක අය, දන්නේ නැති අය ලියා ගන්න. හරි නේද? පැහැදිලි නේද? ඊළඟට පුතේ මෙන්න මේ ප්‍රශ්නේ නම් ඔයාලට තුන්වෙනි වාරේ දෙන්නේ. මේ ප්‍රශ්නේ තුන්වෙනි වාරේන ප්‍රශ්නයක්. නමුත් මේක දෙවෙනි වාරයට දාලා තියෙනවා. මතන මොකද චාලක ශක්තිය ලබාගත හැක්කේ කියලා අහලා තියෙනවා. මෙන්න චාලක ශක්තියට අදාළ සූත්‍රය මොකද භාගයයි MV වර්ග. භාගය MV වර්ග. ඔයාලට මම කියලා දෙන්නම් පුතාලට H rho G කියලා තමයි මෙන්න මේ පළවෙනි උත්තරේ කියන්නේ. H අකුර තියෙනවා මෙන්න මේ P අකුර වගේ තියෙන P අකුර නෙමෙයි මේකට කියන්නේ rho කියලා. H rho G කියලින් කියන්නේ පුතේ මොකද්ද? ද්‍රවවල ද්‍රවස්ථಿತಿ පීඩනය. ද්‍රවවල පීඩනය. ද්‍රව මගින් ඇති කරන පීඩනය හොයන්න තමයි H rho G හොයාගන්නේ. ඊළඟට MGH කියන සූත්‍රයෙන් ගන්නේ මොකද්ද? විභව ශක්තිය මනින. MGH වලින් මොකද්ද මනින්නේ? විභව ශක්තිය මනින්න ගන්න. MC තීටා ගෙන් මනින්නේ තාප ශක්තිය. MC තීටා කියන සූත්‍රය භාවිතා කරන්නේ මොකටද? තාප ශක්තියමයි. ඒතර භාගය MV වර්ග කියන සූත්‍රය භාවිතා කරන්නේ මොකටද? චාලක ශක්තියමයි. භාගය MV වර්ග කියන සූත්‍රය භාවිතා කරන්නේ මොකටද? චාලක ශක්තියමයි. හරි නේද? ඔන්න එතකොට අපේ ළමයින්ට අමතක දේවල්, අමතක වෙච්ච දේවල් තියෙනවා නම් පුතේ මේ වගේ මතක තියාගන්න, ලියා ගන්න. පේපරේ ඔයාගේ අතේ තියෙන කොලයක හෝ පේපරේම හෝ ලියා ගන්න. පැහැදිලි නේද? තේරුණා නේද? රයිට්. මේ වෙනකොට ළමයි 14 දෙනෙක් ඉන්නවා. හරි. පැහැදිලිනේ? හොඳයි. ඊළඟට 28 වෙනි ප්‍රශ්නේ 28. සෝඩියම් මූලද්‍රව්‍යයේ ග්‍රෑම් 23ක් තුල සෝඩියම් පරමාණු ගණන සහ ග්ලූකෝස් ග්‍රෑම් 180ක් තුල අඩංගු ග්ලූකෝස් අණු ගණන නිවැරදිව දැක්වෙන පිළිතුර. පුතේ අණු ගාන හෝ පරමාණු ගාන තීරණය වෙනවා. රයිට් මම මේක ෂෙයා එක අයින් කරලා මම ආයෙ පොඩ්ඩක් වයිට් බෝඩ් එකට එන්න. හරි. වයිට් බෝඩ් එකට එනවා පුතේ. රයිට්. හරිනේ. රයිට් මම පේජ් එක පොඩ්ඩක් ක්ලියර් කරලා ගත්තා. හරි. දැන් ඔයාලට මම පේජ් එක පොඩ්ඩක් ක්ලියර් කරලා ගත්තා. දැන් ඔයාලට මම පේජ් එක පොඩ්ඩක් ක්ලියර් කරලා ගත්තා. හරි. දැන් ඔයාලට මම පේජ් එක පොඩ්ඩක් ක්ලියර් කරලා ගත්තා. රයිට්. හොඳයි පුතේ මේ
හරි. එතකොට අපි කතා කරගෙන ආවේ සෝඩියම් මූලද්‍රව්‍යයේ ග්‍රෑම් 23. බලන්න පුතේ සෝඩියම් ගත්තොත් right උඩගෙන මේක ලියවෙන්නේ නැතුව ගියා අපිට දකින්න right හොඳයි පුතේ මේ අපි ගත්තොත් සෝඩියම් right හරි එන්නක select කරලා හරි හරි බලන්න පුතේ මේ සෝඩියම් පුතේ සෝඩියම් ගත්තොත් සෝඩියම් වල තියෙනවා පුතේ මොකද්ද සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි හරිනේ සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද පුතේ 23යි හරි නේද සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි right එතකොට අපි සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් නිවැරදිව කිරා ගත්තොත් හරිනේ සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් පොතේ අපි නිවැරදිව කිරා ගත්තොත් මොකද වෙන්නේ එතන තියෙනවා පරමාණු කොච්චර ප්‍රමාණයක්ද එතන තියෙනවා පුතේ පරමාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් හරි නේද එතන තියෙනවා පරමාණු කොච්චරද ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් එහෙනම් පැහැදිලි ඕනෑම පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් නිවැරදිව කිරා ගත්තොත් හරි නැත්තම් ඕනෑම අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් නිවැරදිව කිරා ගත්තොත් හරි එතන තියෙන අණු හෝ පරමාණු ගාන අපි හඳුන්වනවා මොකක් කියලාද පුතේ එතන තියෙන අණු හෝ පරමාණු ගාන අපි හඳුන්වනවා
මොකද්ද? අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් කියලා. එතන තියෙන අණු හෝ පරමාණු ගාන අපි හඳුන්වනවා පුතේ අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් කියලා. right? එතකොට එතන තියෙන අණු හෝ පරමාණු ගාන අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් වෙනකොට හරි එතන තියෙන අණු හෝ පරමාණු සංඛ්‍යාව අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් වෙනකොට අපිට දීලා තියෙන කීයද සෝඩියම් ග්‍රෑම් 23යි. එතකොට සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ 23යි. ඊළඟට පුතේ මොකද්ද ග්ලූකෝස් වල C6යි C6යි H12යි C6H12යි O6යි. හරිනේ C6යි H12යි O6යි. right O6යි. මෙන්න මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද පුතේ? 160යි. ඔයාලා ගණන් බලලා ඇති මතක ඇති මෙන්න මේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් කිරාගත්තම අපිට එනවා මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් කිරාගත්තම අපිට එනවා පුතේ මොකද්ද මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය. එතකොට එතන එහෙනම් ග්ලූකෝස් වලට අදාළව සාපේක්ෂ අණුක ස්කන්ධය 160යි නම් එතන තියෙනවා අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාව. ඊළඟට සෝඩියම් වලට අදාළව සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි නම් එතන තියෙනවා පරමාණු අවගාඩ්‍රෝ සංඛ්‍යාව. එතන තියෙනවා පරමාණු කොච්චරද පුතේ? පරමාණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. එතකොට ඔයාට මේ අවස්ථා දෙකේදීම පුතේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් දීලා තියෙනවා. ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් දීලා තියෙනවා. එහෙනම් එතකොට මේ අවස්ථා දෙකේදීම අණු හෝ පරමාණු සංඛ්‍යාව කීයද? මේ අවස්ථා දෙකේදීම අණු හෝ පරමාණු සංඛ්‍යාව අවගාඩ්‍රෝ සංඛ්‍යාවට සමාන වෙනවා. හරි නේද? සෝඩියම් ග්‍රෑම් 23ක් කියන්නේ සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඊළාට ග්ලූකෝස් ග්‍රෑම් 180ක් කියන්නේ මොකද්ද? ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. එහෙනම් ඕනෑම පරමාණුක මෙන්න මේ තියරියෙන් තමයි පුතේ මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්නේ. මොකද්ද? ඕනෑම පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් හෝ ඕනෑම පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් හෝ අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් නිවරදිව කිරාගත් විට එහි ඇති අණු හෝ පරමාණු සංඛ්‍යාව කොච්චරද? අවගාඩ්‍රෝ සංඛ්‍යාවකි. අවගාඩ්‍රෝ සංඛ්‍යාවකි. එහෙනම් මොකද්ද ඔයාට උත්තරේ එන්නේ? උත්තරේ එන්නේ අංක 3. උත්තරේ එන්නේ අංක 3. අනිවාර්යයෙන්ම පුතේ මතක තියාගන්න. අවගාඩ්‍රෝ කියන්නේ අණු හෝ පරමාණු ගාන කියලා වචනෙට එනවනම් ඒ ටික highlight කරගන්න. හරිනේ? මෙන්න මේක highlight කරගන්න. අණු ගාන right? මොකද සෝඩියම් පරමාණු ගණන අණු ගණන පරමාණු ගාන කියලා අහනවා නම් ප්‍රශ්නේ එතෙන්ට අනිවාර්යයෙන්ම එනවා කවුද? අවගාඩ්‍රෝ සංඛ්‍යාව. අවගාඩ්‍රෝ සංඛ්‍යාව ගන්න නම් ඔයා මතක තියාගන්න ඕනේ අපිට දීලා තියෙන කෙනාගේ දීලා තියෙන මූලද්‍රව්‍යයක් නම් එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගන්න. අපිට දීලා තියෙන අණුවක් නම් එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගන්න. ඔන්න ඔය විදිහට ඒව අරගෙන තමයි අවගාඩ්‍රෝ සංඛ්‍යාවට අදාළව ඊළඟ ගණනය කිරීම කරන්න ඕන. පැහැදිලි නේද? මං හිතනවා අපේ පැටවුන්ට හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා කතාව. right? පැහැදිලි නේද? හොඳයි. ඊළඟ පුතේ අපිට 29 වෙනි ප්‍රශ්නේ එන්නේ බැක්ටීරියාවක් මගින් හා වෛරස් මගින් බෝවන ලිංගාශ්‍රිත රෝග දෙකක්. හරිනේ? බැක්ටීරියාවක් මගින් හා වෛරස් මගින් බෝවන ලිංගාශ්‍රිත රෝග දෙකක් ගත්තොත් පුතේ අපිට මේක 14 වෙනි පාඩමට යන්න වෙනවා. හරි නේද? ලිංගාශ්‍රිත රෝග ගැන කතා කරන්නේ අපි 14 වෙනි පාඩමේදී. හරිනේ? මොකද්ද? මතක තියාගන්න පුතේ පළවෙනි එක තමයි ලිංගාශ්‍රිත රෝගය ගොනෝරියාව. ගොනෝරියාව කියන්නේ බැක්ටීරියා මගින් බෝන රෝගයක්. හරි නේද? නෝට් ඩවුන් කරගන්න පුතේ ගොනෝරියාව කියන්නේ නෙයිසීරියා ගොනෝරියා
නිසීරියා ගොනෝරියා කියන බැක්ටීරියා මගින් තමයි ගොනෝරියාව හේවත් සුදු බින්දුම ඇති වෙන්නේ. හරිනේ? එතකොට මේක හඳුනාගන්නේ කොහොමද? සුදු පාට ස්‍රාවයක් පිට කරනවා ලිංගාශ්‍රිතව සුදු පාට ස්‍රාවයක් ඇති වෙනවා සහ මුත්‍රා දැවිල්ල සහ මුත්‍රා අඩස්සිය යන රෝග ලක්ෂණ අපිට පෙන්නුම් කරනවා. ඊළඟට සිපිලිස් නැත්තම් උපදංශය. උපදංශයටත් පුතේ බැක්ටීරියාවක් මගින් බෝන රෝගයක් විදිහට තමයි අපි සිපිලිස් නැත්තම් උපදංශයක් හඳුන්වන්නේ. ඊළඟට හර්පීස් කියලා කියන්නේ පුතේ මොකද්ද? හර්පීස් සිම්ප්ලෙක්ස් නැමැති වෛරස් එක මගින් තමයි හර්පීස් රෝගය බෝන වෙන්නේ. ඊළඟට ඒඩ්ස් නැත්තම් හියුමන් ඉමුනිටි වෛරස් එක HIV පුතේ ඒඩ්ස් රෝගය බෝ වෙන්නේ ප්‍රතිශක්තිකරණ ඌනතා රෝගය කියලා අපි මේකට කියනවා. මේකත් ඒඩ්ස් වෛරස් එක මගින් තමයි වෛරස් මගින් බෝ වෙන රෝගයක්. හරි නේද? මේක වෛරස් මගින් බෝ වෙන රෝගයක්. එතකොට බලන්න පුතේ අපේ ටියුට් එකේ රයිට් අපේ ටියුට් එක ඒක වෛරස් මගින් බෝ වෙන රෝගයක්. ෂෙයා එක පොඩ්ඩක් එහා මෙහා වුණා. ඇයි මේ ළමයි ලීව් වෙලා තියෙන්නේ? හරිනේ. එතකොට බැක්ටීරියා හා වෛරස් මගින් බෝවන ලිංගාශ්‍රිත රෝග දෙකක්. මොකක්ද එතකොට? ඒඩ්ස් හා හර්පීස් කියලා කියන්නේ දෙන්නම වෛරස් මගින් බෝවන රෝග. එතකොට සුදු බින්දුම සහ ගොනෝරියා කියලා කියන්නේ right? හර්පීස් සහ ඒඩ්ස් කියලා කියන්නේ දෙන්නම වෛරස් මගින් බෝවන රෝග. සිෆිලිස් සහ ගොනෝරියා. sorry සිෆිලිස් සහ ගොනෝරියා කියන්නේ බැක්ටීරියාව මගින් බෝවන රෝග. හරිද? එතකොට අපිට ගොනෝරියා සහ හර්පීස් ගන්න පුළුවන්ද? ගොනෝරියා සහ හර්පීස් ඔව් ගන්න පුළුවන් නේ. ගොනෝරියා කියලා කියන්නේ බැක්ටීරියා මගින් බෝවන රෝගයක්. හර්පීස් කියලා කියන්නේ වෛරස් මගින් බෝවන රෝගයක්. හැබැයි මෙතන අහන්නේ එහෙමද? ඔව්. ගොනෝරියා කියන්නේ බැක්ටීරියා මගින් බෝවන රෝගයක්. හර්පීස් කියන්නේ වෛරස් මගින් බෝවන රෝගයක්. එතකොට ගොනෝරියා සිෆිලිස් කියලා කියන්නේ දෙන්නම බැක්ටීරියා මගින් බෝවන රෝග. හර්පීස් ගොනෝරියා කියනකොට අපින් අහන්නේ ඉස්සෙල්ලාම අහන්නේ බැක්ටීරියා මගින් බෝවන රෝගේ. ඒ නිසා අපිට හතරවෙනි උත්තරේ නිවැරදි උත්තරේ විදිහට ගන්න බෑ. එතකොට මුලින්ම අහන්නේ බැක්ටීරියා මගින් බෝවන රෝගය නිසා එක්ක වෙන්න ඕන ගොනෝරියා නැත්තම් සුදු මේ මොනවද මේ ගොනෝරියා නැත්තම් සිෆිලිස්. හරිනේ? පැහැදිලි නේද? එහෙනම් අපේ උත්තරේ එන්න ඕන එක ගොනෝරියා සහ හර්පීස්. ගොනෝරියා සහ සිෆිලිස් කියලා කියන්නේ බැක්ටීරියා මගින් බෝවන රෝග දෙකක්. හර්පීස් සහ ඒඩ්ස් කියලා කියන්නේ වෛරස් මගින් බෝවන රෝග දෙකක්. පැහැදිලි නේද? අපි පැටවුන්ට තේරුණා නේද? ඊළඟට පුතේ 30 ඒකලිංගික පුෂ්ප පමණක් අඩංගු පිළිතුර. පුතේ ඒකලිංගික පුෂ්ප. ඒ කියන්නේ පුෂ්පයේ එක ලිංගයක් පමණක් අඩංගු වන ශාක මොනවද? හරි නේද? ඒකලිංගික පුෂ්ප පමණක් අඩංගු ශාක මොනවද කියලා අහනවා. right? ඒකලිංගික පුෂ්ප right? මෙතන ඔයාලට මේ ප්‍රශ්නෙත් එන්නේ 14 වෙනි පාඩමේ right? මේ ප්‍රශ්නෙත් එන්නේ පුතේ 14 වෙනි පාඩමේ right? ශාක ප්‍රජනනය යටතේ ඒකලිංගික පුෂ්ප ද්විලිංගික පුෂ්ප කියලා අපි කොටස් දෙකකට බෙදෙනවා. මොකද පුෂ්ප තියෙනවා එකම ලිංග එක කියන්නේ පුමාංගය සහ ජායාංගය යන දෙකම එකම පුෂ්පයක තියෙන පුෂ්ප තියෙනවා. පුමාංගය එක පුෂ්පයක තියෙනකොට ජායාංගය තවත් පුෂ්පයක තියෙන පුෂ්ප තියෙනවා. right? පැහැදිලි නේද? ඒවා අපි ඒකලිංගික පුෂ්ප සහ ද්විලිංගික පුෂ්ප කියලා අවස්ථාවලට බෙදෙනවා. එතකොට මොනවද මේ ද්විලිංගික පුෂ්ප පුතේ? වද, වැල්දොඩම්, මිරිස්, කතුරු මුරුංග. වද, වැල්දොඩම්, මිරිස්, කතුරු මුරුංග තමයි ද්විලිංගික පුෂ්ප. ඊළඟට වට්ටක්කාවල බොරුමල්, ඊළඟට බඩේරිඟු මේවා පුමාංගී පුෂ්ප කියලා කියනවා. කියන්නේ පුමාංගයේ විතරයි තියෙන්නේ. වට්ටක්කාවල බොරුමල්. ඕක පුතේ මේ තව තියෙනවා වට්ටක්ක වලට විතරක් නෙමෙයි පුතේ පැපොල් වලක් තියෙනවා බොරුමල්.
ඒ කියන්නේ වට්ටක්ක වලයි පැපොල් වලයි දෙකේම බොරු මල් කියලා තියෙනවා. ඒව තමයි පුමාංගී කොටස තියෙන්නේ. බඩිරිඟ වල අග්‍රයේ පුෂ්ප මංජරියේ පිපෙන මල්. පුෂ්ප මංජරියක් විදියට පිපෙනවා නම් බඩිරිඟ වල ඒ පුමාංග. ඒකේ කරල් හැදෙන්නේ නැහැ. ඒතකොට ඒකේ කරල් හැදෙන්නේ නැහැ. කරල් හැදෙන්නේ මොකේද? බඩගිරි වල කරල් හට ගන්නා මල් කියලා වෙනම එකක් තියෙනවා. ඒක තමයි ජායාංගය. එතකොට වට්ටක්කා ගෙඩි නැත්තම් පැපොල් පුෂ්ප පැපොල් හැදෙන්නේ නැත්තම් ගස්ලබු හැදෙන්නේ ජායාංගී පුෂ්පේ. ඵල හැදෙන්නේ හැමතිස්සෙම ජායාංගී පුෂ්පේ. හරි නේද? පුමාංගී පුෂ්ප වල ඵල හටගන්නේ නැහැ. පැහැදිලි නේද? පුමාංගී පුෂ්ප වල ඵල හටගන්නේ නැහැ. එතකොට අපේ බලමු උත්තරේ මොකක්ද කියලා. පොල් දොඩම් බඩඉරිඟු සහ මිරිස් අය බලන්නකො පුතේ. මිරිස් කියන්නේ ද්විලිංගික පුෂ්පයක් නේද? මිරිස් වලට එන්නේ ද්විලිංගික පුෂ්පයක්. ද්විලිංගික පුෂ්පයක් විදිහට තමයි අපි මිරිස් ගන්න. එතකොට ඒකලිංගික පුෂ්ප අඩංගු පිළිතුරු විදිහට අපිට මිරිස් තියෙන උත්තරේ 2 හෝ 4 ගන්න බෑ. එතකොට අපිට ගන්න වෙන්නේ මොකද්ද? 1 හෝ 3 නේද? එතකොට බලන්නකෝ දොඩම් කියන්නේ පැල් දොඩම් කියලා කියන්නේ මොනවද? ද්විලිංගික පුෂ්ප. ඒ නිසා අපිට මෙතන උත්තරේ විදිහට ගන්න වෙන්නේ මොකද්ද? පොල් සහ බඩඉරිඟු. එතකොට පොල් කියන්නේ ඒකලිංගික පුෂ්ප සහිත ශාකයක්. ත්‍රිඅංකික ඒක පුෂ්ප සහිත ඒකලිංගික පුෂ්ප සහිත ශාකයක්. බඩඉරිඟු වලත් එතකොට පුෂ්ප මංජරිය කියන්නේ පුතේ මේ පුමාංගී කොටස සහ වෙනම තියෙන කරල් හට ගන්නා ජායාංගී කොටස. එතකොට ඒවා ඒකලිංගික පුෂ්ප කියලා කියනවා. රයිට්? පැහැදිලි නේද? තේරුණා නේද? මේ ප්‍රශ්න දෙකම ඔයාට එන්නේ 14 වෙනි පාඩමේ. පැහැදිලි නේද? 14 වෙනි පාඩමේ. රයිට්? ඊළඟට එතකොට අපි 14 වෙනි පාඩම තමයි අඟහරු ආදර දැන් මේ දවස්වල කරගෙන යන්නේ. ඒකයි අනිවාර්යයෙන්ම ප්‍රශ්න එදින පාඩමක් නිසා තමයි ඒක වෙනමම වෙලාවක් දාලා අපේ පැටවුන්ට කරලා ඉවර කරන්න හදන්නේ. මොකද විභාගයට මේ ප්‍රශ්න ආවොත් මට කියන්න බෑ වෙලාව නැති වුණා කරන්න බැරි වුණා. ඒවා අපේ පැටවුන්ට අදාළ වෙන්නේ නැහැ. මොකද විභාගයට ලකුණු අඩු වුණොත් ඒක ලොකු බලපෑමක්. මොකද මට ඒක හරි හිතට වදයක්. ඒ නිසායි කොහොම හරි මේ කරවල පේපර් වලින් ප්‍රශ්න කරවලා කියන්නේ පේපර් වලින් තියරි ටික කරලා ඊළඟට හැම පැත්තෙන්ම අපේ ළමයි සන්නද්ධ කරලා විභාගෙට වාඩි කරවන්න උත්සාහයක් තමයි මේ තියෙන්නේ. මොකද මට මගේ එකම තෘප්තිය මගේ එකම සතුට තියෙන්නේ මගේ පැටව ලකුණු 75න් ඉහළ ගන්නවා දැකීම. ඉතින් ඒ තෘප්තිය මම මේ දවස්වල විඳිනවා O level result උත් එක්ක. හරිනේ? right. ඊළඟට පුතේ බීජවල සුප්තතාවය කෙරෙහි බලපාන සාධකය තෝරන්න. මොකද්ද මේ බීජ සුප්තතාවය කියලා කියන්නේ? right? පුතේ බීජ සුප්තතාවය කියන වචනේ මේ අහගන්නකෝ. බීජ සුප්තතාවය කියන වචනේ මේ ක්‍රියාවලිය පැහැදිලි කරගන්න අපි මෙන්න මේ කතාව මතක තියාගනිමු. ඔයාලට චූටි කාලේ කියලා දෙනවා නේද පුතේ ආන්ටි 7 දෙනාගේ කැඳහැලිය ගැන. මතකයිද කතාව? චූටි කාලේ කියලා දෙනවා පුතේ මොකද්ද ආන්ටි 7 දෙනා කැඳහැලිය ගැන. එතකොට මොකද්ද කියන්නේ? ආන්ටි 7 දෙනෙක් ඉන්නවා කැඳ හදන්න වතුර තියෙනවා. හැබැයි මොකද වෙන්නේ? හැමෝම කළුවර නිසා තමන්ගේ හාල් මල්ලට අත දාලා වී අහුරක් ගානේ අර කැඳහැල්ලියට දානවා වගේ රඟපෑවා. එතකොට හැමෝම පුතේ හැමෝම හිතන් හිටියා මම නොදැම්මට අනිත් අය වී මේ තමන් ගාව තියෙන හාල් ටිකෙන් අහුරක් අර කැඳයකට දාන්න නැති කියලා බැලිනම් මොකද වෙලා තියෙන්නේ? අවසානයේ කිසිම කෙනෙක් කැඳ එකට හාල් දාලා නැහැ තමන්ගේ. අන්තිමට බොද්දී තමයි තේරෙන්නේ හැමෝටම මේ නිකන් උණු වතුර එකක් විතරයි කියලා. එතකොට සර් කොහොමද ඒක මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ? මෙතෙන් පාඩමට සම්බන්ධ වෙන්නේ. පුතේ හරියට නිකන් මේකත් අර කැඳහැලිය වගේ තමයි මේක නිකන් සුප් හැලිය වගේ. හරි නේද? ඒ කියන්නේ පුතේ බීජයක් ප්‍රරෝහණය වීමට අවශ්‍ය සියලුම සාධක තිබියදී. හරියට නිකන් කැඳ එක හදන්න සුප් එක හදන්න තියෙන සියලුම සාධක තියෙනවා. හැබැයි බීජය ප්‍රරෝහණය වෙන්නේ නැහැ. එහෙනම් බීජ ප්‍රරෝහණය වීමට අවශ්‍ය සියලුම සාධක තිබියදී බීජය ප්‍රරෝහණය නොවීම තමයි බීජ සුප්තතාවය කියලා කියන්නේ. මොකද පුතේ එහෙනම් බීජ සුප්තතාවය කියලා කියන්නේ නෝට් එක ලියා ගන්න මගේ පැටව. බීජ සුප්තතාවය යටතේ ප්‍රශ්නික ආවේ මොකද්ද? බීජයක් ප්‍රරෝහණය වීමට අවශ්‍ය
සියලුම සාධක තිබියදී බීජය ප්‍රරෝහණය නොවීම බීජ සුප්තතාවය නේද? දැන් මෙතෙන්ට සහභාගී නොවෙච්ච අපේ පැටවුන්ට අපිට කියන්න පුළුවන් බීජ සුප්තතාවය තියෙනවා. ඒයි ඔන්ලයින් එන්න සියලුම පාසුකම්ත් තියෙනවා. හරි නේද? තියෙන කම්මැලි කමට ඔන්ලයින් එකට එන්නේ නැහැ. මේ පාඩම ගොඩ දාගන්න මේ පේපර්ස් ටික කරන්න සම්බන්ධ වෙන්නේ නැහැ. හරිනේ? අන්න පුතේ එතකොට සියලුම පාසුකම් තිබියදී මෙතෙන්ට සම්බන්ධ නොවීමට කියනවා මොකද්ද? සුප්තතාවය. පැහැදිලි නේද? right පැහැදිලි නේද? ආයි කියන්න බීජයක් ප්‍රරෝහණය වීමට අවශ්‍ය ආයි කියනවා සුප්තතාවය ගැන බීජයක් ප්‍රරෝහණය වීමට අවශ්‍ය සියලුම සාධක තිබියදී බීජයක් ප්‍රරෝහණය වීමට අවශ්‍ය සියලුම සාධක තිබියදී බීජය ප්‍රරෝහණය නොවීම බීජයක් ප්‍රරෝහණයට අවශ්‍ය සියලුම සාධක තිබියදී බීජය ප්‍රරෝහණය නොවීම බීජ සුප්තතාවයයි. බීජයක් ප්‍රරෝහණය වීමට අවශ්‍ය සියලුම සාධක තිබියදී බීජය ප්‍රරෝහණය නොවීම බීජ සුප්තතාවයයි. බීජ සුප්තතාවයයි. පැහැදිලි නේද? එහෙනම් අපේ ප්‍රශ්නෙට යමු පුතේ. right එහෙනම් මෙතන අහනවා බීජ සුප්තතාවය කෙරේ බලපාන සාධක තෝරන්න. හරිනේ? පැහැදිලි නේද? එහෙනම් හිරු එළිය නොලැබීමද කලලය පරිණත නොවීමද තෙතපසක් නොතිබීමද පුතේ මොකද්ද මේ බීජයක් ප්‍රරෝහණය වීමට අවශ්‍ය සාධක? අපි ඒක බලමුකෝ ඉස්සෙල්ලා. බීජයක් ප්‍රරෝහණය වීමට අවශ්‍ය සාධක මොනවද? මොකද්ද? පළහා බීජ ව්‍යාප්තිය ඉන්නකෝ. හරියටම මම ඔයාලට right බීජ ප්‍රරෝහණය ගැන කතා කරද්දී පළවෙනි එකම තමයි පුතේ මේ තියෙන බීජ ප්‍රරෝහණය යටතේ බීජේ ජීවිතාවය. පුතේ වේලිච්ච බීජයක් අපිට අරගෙන වැඩක් නැහැ. බීජය ප්‍රරෝහණය වෙන්නේ නැහැ. බීජේ ජීවිතාවය නැත්තම් ප්‍රරෝහණය වෙන්නේ නැහැ. වාතයේ ඔක්සිජන් නැත්තම් ඒත් ප්‍රරෝහණය වෙන්නේ නැහැ. වාතයේ ඔක්සිජන් තියෙනවා නම් තමයි බීජය මොකද්ද වෙන්නේ? ප්‍රරෝහණ ක්‍රියාවලියට ලක් වෙන්නේ. පැහැදිලිනේ? ඊට අමතරව බීජ ප්‍රරෝහණය වෙන්න නම් ජලය තියෙන්න ඕන. ජලය තියෙන්න ඕන. ඊට අමතරව තව මොනවද තියෙන්න ඕන? ඒකට අදාළ බීජ ප්‍රරෝහණය වීමට අදාළ වෙච්ච උෂ්ණත්වයක් තියෙන්න. එහෙනම් බලමු අපේ ප්‍රශ්නේ. බීජ සුප්තතාවය කෙරෙහි බලපාන සාධක තෝරන්න. හරි නේද? එතකොට පරිණත නොවුණු කලලය පරිණත නොවීම හිරු එළිය නොලැබීම තෙතපසක් නොතිබීම. හරිනේ? බීජ සුප්තතාවය කෙරෙහි බලපාන සාධක මොනවද? මොකද්ද මෙතන උත්තරේ? හිරු එළිය නොලැබීමද කලලය පරිණත නොවීමද බීජාවරණයක් නොතිබීමද? මොකද්ද හිතෙන්නේ? අපේ පැටව මැසේජ් එක chat එකට දාන්න බලන්න. නැත්නම් ඔයාලා කියන්න බලන්න මොකද්ද උත්තරේ? බීජ සුප්තතාවය කෙරෙහි බලපාන ඒ කියන්නේ බීජය ප්‍රරෝහණය නොවීමට බලපාන සාධක මොකද්ද? බීජය ප්‍රරෝහණය වීමට බලපාන සාධක ටික මම ඔයාලට දැන් කිව්වා. මොකද්ද? බීජයේ ජීවිතාවය, වාතය, ජලය, උෂ්ණත්වය. හරි නේද? වාතය, ජලය, උෂ්ණත්වය. එතකොට බීජයක් මේ මොනවාද මේ ප්‍රරෝහණය වෙන්න නම් මොකද්ද බීජයේ ජීවිතාවය තියෙන්න ඕන, වාතයේ ඔක්සිජන් තියෙන්න ඕන, ජලය තියෙන්න ඕන, ඒ අදාළ උෂ්ණත්වය තියෙන්න ඕන. එතකොට බීජය ප්‍රරෝහණය නොවෙන්න මෙතන අදාළ වෙන හේතුව මොකද්ද? තෙතපසක් නොතිබීම. හරිනේ? බීජයක් ප්‍රරෝහණය වෙන්න නම් අවශ්‍ය කලලය පරිණත නොවීම ඒව මේව නෙමෙයි පුතේ. බීජය ප්‍රරෝහණය වීමට අවශ්‍ය මොනවද සාධක ටික? බීජ ප්‍රරෝහණය වීමට අවශ්‍ය සාධක මොනවද? right ඔව් හරි නේද? බීජයක් ප්‍රරෝහණය වීමට අවශ්‍ය සාධක මොනවද? ජීවිතාවයක් තියෙන්න ඕන. ඒ කියන්නේ අපිට ජීවය තියෙන බීජයක් වෙන්න ඕන. වේලිච්ච බීජයක් ඇවිල්ලා වැඩක් නැහැ. වාතයේ ඔක්සිජන් තියෙන්න ඕන. හරිනේ? දෙක වාතයේ ඔක්සිජන් තියෙන්න ඕන.
තුන තෙතමනේ තියෙන්න ඕන. තුන තෙතමනේ තියෙන්න ඕන. ඊළඟට ඊට අදාළ උෂ්ණත්වයක් තියෙනවා. එතකොට ඕකට අදාළ වෙන්නේ හිරු එළිය තිබ්බද නැද්ද කියලා. පළලය පරිණත වුණාද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ බීජාවරණයක් තිබ්බද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. අර එහෙනම් බීජ සුත්තතාවය කියන්නේ බීජ ප්‍රරෝහණය නොවීමනේ. අරනේ සියලුම සාධක තිබියදී බීජ ප්‍රරෝහණය නොවීමනේ. එහෙනම් මෙතන තෙතපසක් නොතිබීම තමයි අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ. පැහැදිලි නේද? තේරුණා නේද? රයිට්. එහෙනම් අපි යනවා පුතේ උත්තර ප්‍රශ්නාංග 32කට. 31 උත්තරේ 3. 31ට උත්තරේ 3. හරිනේ? ඊළඟට පුතේ වවුලා සහ මොනරාගේ ව්‍යුහාත්මක සමාන ලක්ෂණ කීපයක් ඇති. පිළිතුර කුමක්ද? වවුල අයත් වෙන්නේ මොන කාණ්ඩයටද? මොනර අයත් වෙන්නේ මොන කාණ්ඩයටද? අපේ පැටව දන්නවා පුතේ වවුල මොනර කියන්නේ සත්තු දෙන්නේ. හරිනේ? එතකොට සත්ව වර්ගීකරණය කියලා කියන්නේ පුතේ මේ සත්තු අයිති වෙන්නේ පැටවුනේ නෝට් එක හදාගන්න. අපි 8 වසරේදී ඔයාලව බෙදුවා සත්ව වර්ගීකරණය කියලා පෘෂ්ඨවංශීය සහ අපෘෂ්ඨවංශීය කියලා. නමුත් පුතේ අපි දැන් 10 වසරේදී මේක 13 වෙනි පාඩමේදී මේක බෙදනවා. මේ සියලුම සතුන් අයිති වෙන රාජධානියක් තියෙනවා. ඇනිමාලියා රාජධානිය. සත්තු කියන්නේ ඇනිමල්ස් ලටනේ පුතේ. සත්තු කියන්නේ කාටද? ඇනිමල්ස්ලා. ඒතර ඇනිමල්ස්ලා ඉන්නේ ඇනිමාලියා රාජධානිය. ඒකට මේ සත්තු කොටස් දෙකකට බෙදෙනවා පුතේ පෘෂ්ඨවංශීය සහ අපෘෂ්ඨවංශීය කියලා. හරිනේ? දැන් මොනර සහ වවුල කියන්නේ පුතේ පෘෂ්ඨවංශීයනේ. ඒතකොට මම පෘෂ්ඨවංශීය ගැන කතා කරොත් කවුද මේ එස්.එල්. බාස් මකබාස්ද? ලෙෂාන් එස්.එල්. බස්ස මම කියන බාස් වගේ. හරි. කමක් නෑ. කොල්ලගේ ආසාවනේ. හොඳේ. එතකොට බලන්න මොනර සහ වවුලගේ අතර මොනර කියන්නේ එතකොට මොනර අයිති වෙන්නේ පක්ෂීන් විදියට. පිස් මේ කවුද? ආවේශ කාණ්ඩයට. ඊළඟට වවුල අයිති වෙන්නේ මොකටද? ශීලපායක් විදියට මොකද? මැමේලියා කාණ්ඩයට. එතකොට පුතේ ඔයාට බලන්න තියෙන්නේ මොකද මෙතන මැමේලියාවන්ගේ සහ ආවේශ කාණ්ඩයේ ලක්ෂණ මොනවද කියලා. right? මොනවද පුතේ? ආවේශ මේගොල්ලොන්ගේ මත තියාගන්න මැමේලියාවන්ගේ සහ ආවේශ කාණ්ඩය ගත්තොත් මේ දෙන්නටම හෘදේ කුටීර 4ක් තියෙනවා පුතේ. හරිනේ? මේ දෙන්නටම හෘදේ කුටීර කීයක් තියෙනවද පුතේ? 4ක් තියෙනවා. දෙන්නටම හෘදේ කුටීර 4ක් තියෙනවා. දෙන්නම අචල තාපී. හරිනේ? දෙන්නම අචල තාපී. හරිද? එතකොට හැබැයි අපි මොනවාද මේ මොනරට තියෙන්නේ පියාපත් වුණාට මේ වවුලට තියෙන්නේ අවල්පත් කියලා කියනවා. පිහාටු වලින් ආවරණය වෙච්ච දේහයක් නෙමෙයිනේ වවුලට තියෙන්නේ. ඒ නිසා වවුලට පිහාටු නැහැ, පියාපත් නැහැ. පියවට කියන්නේ අවල්පත් කියලා. හරි නේද? අර ඕක තව තියෙනවා පෙන්ගුයින්ට. හරිනේ? පැහැදිලිනේ? පෙන්ගුයින්ටත් ඔය තත්ත්වෙම තියෙනවා. පෙන්ගුයින්. හරි නේද? එතකොට අචලතාපීන් දෙන්නම අචලතාපීන් දෙන්නටම හෘදේ කුටීර 4ක් තියෙනවා. පැහැදිලි නේද? ඒ කියන්නේ අචලතාපීන් කියන්නේ මොකද්ද? බාහිර පරිසරයට අනුව තමන්ගේ දේහ උෂ්ණත්වය වෙනස් නොකරන ජීවීන්. හරිනේ? අනිත් ඔක්කොම ඊට කලින් කවුද? ආවේශයට කලින් ඉන්නේ රෙප්ටීලියා. රෙප්ටීලියාවන්ට කලින් ඉන්නේ කවුද? ඇම්ෆිබියා. ඇම්ෆිබියාවට කලින් ඉන්නේ කවුද? පිස්කෙස්. මේගොල්ලෝ ඔක්කොම චලතාපීන්. චලතාපීන්. අන්නේ බාහිර පරිසරයේ උෂ්ණත්වය සමග තමන්ගේ උෂ්ණත්වය වෙනස් කරනවා. පැහැදිලි නේද? right. හොඳයි. ඊළඟට එහෙනම් ඒක තේරුණා නේද? ඒ ප්‍රශ්නෙට උත්තරේ තේරුණා නේද? right. හරි මම ඔයාලව එක්සෑම් එකට යවන්නේ කොහොමත් මේ සියලුම පාඩම් ඒකකවල කතන්දරේ ඔයාලට අවබෝධ කරලා දීලා පාඩම් ටික කවර් කරලා තමයි යවන්නේ. right. ඒකයි ඒ වුණාට ඔයාලට තියරි නැති පාඩම් කොටස් ආවම තියරිත් එක්කම මං කියලා දෙනවා. පැහැදිලි නේද? තියරිත් එක්කම කියලා දෙනවා. right. right පුතේ ඊළඟට 33 වෙනි ප්‍රශ්නේ මෙතන මෙන්න මේ
කතාවේදී මේ ලිංග ප්‍රතිබද්ධය කියන්නේ පුතේ 20 වෙනි පාඩම. මොකද කාලයක් තිබුණා මේ සමහර මේක වෙස්ටර්න් ප්‍රොවින්ස් එකක් නිසා මේක වයම් පළාත් එකක් නිසා සමහර පළාත්වලදී මේ දෙවනි වාරයේ අවසාන පාඩම මොකද්ද මේ ජීවි අඛණ්ඩතාවය නෙවෙයි සමහර කාලවලදී 20 වෙනි පාඩම තමයි අවසාන පාඩම විදිහට ගන්න. හරිනේ? සමහර කාලවලදී 20 වෙනි පාඩම තමයි අවසාන පාඩම විදිහට ගන්නෙ. ඒ නිසා තමයි මෙතන මේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය ගැන කතා කරන්නේ දෙවනි පාඩමේදී. නමුත් දැන් දකුණු පළාතේ අපි මෙන්න මේ ප්‍රවේණීය ප්‍රශ්නය ගන්නෙ නැහැ. ප්‍රවේණීය පාඩම දෙවනි වාරයට ගන්නෙ නැහැ. ඒක දාන්නේ තුන්වෙනි වාරයට. ජීවී අඛණ්ඩතාවය තමයි දෙවනි වාරයට ගන්නෙ. ඉස්සර මොකද උනේ? ජීවී අඛණ්ඩතාවය තුන්වෙනි වාරයට දාලා ප්‍රවේණීය ගත්තා දෙවනි වාරයට. ඔය ප්‍රශ්න නිසා තමයි මේ පේපර්ස් වල මේ රයිට් ඕවා තියෙන්නේ. හරිනේ? රයිට්. පැහැදිලි නේද? හරිනේ? මේ දෙවනි වාර තුන්වෙනි වාර පේපරයක්ද? දෙවනි වාර පරීක්ෂණය කියලා කිව්වට තුන්වෙනි වාරේ ප්‍රශ්න ගොඩාක් දාලා. හරිනේ? රයිට්. කමක් නැහැ. හරි. හොඳයි. මෙන්න මේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය නිසා ඇතිවන රෝගී තත්ත්වයක් තමයි පුතේ මොකද්ද? හිමොපීලියාව කියලා කියන්නේ. මතක තියාගන්න. ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය නිසා ඇතිවන රෝගී තත්ත්වයක් තමයි පුතේ මොකද්ද? හිමොපීලියාව කියලා කියන්නේ. හිමොපීලියාව. right? පැහැදිලි නේද? 34 වෙනි ප්‍රශ්න නම් පුතේ ඔයාලට තුන්වෙනි වාරයේදී තමයි හම්බ වෙන්නේ. ඒ නිසා අපි මම ඒක දැන් කතා කරන්න යන්නේ නැහැ ඔයාලත් එක්ක. හරිනේ? දෙන්නානේ මොකද ඒකේ තියරි ටික ඉස්සරහදී මම ඔයාලට කොහොමද කියලා දෙනවා. හරි නේද? right? හරිනේ? ඊළඟ 35 වෙනි එකත් කතා කරන්න යන්නේ නැහැ. මොකද 20 වෙනි පාඩම තුන්වෙනි වාරයට අදාළ වෙන නිසා. හරිනේ? එතකොට මට මෙතෙන්දී මම සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්න ඔයාලට මේ පේපර් එකේ තියෙන දෙවනි වාරේ පාඩම් ගැන තමයි මම අවධානය යොමු කරන්නේ. හරිනේ? රයිට්. එතකොට ආවේනීය ප්‍රවේණීය ගැන කතා කරන්නේ 20 වෙනි පාඩමේදී. ඒක දැන් අපි තුන්වෙනි වාරයට තමයි යොදලා තියෙන්නේ. කලින් තමයි මේක දෙවනි වාරේ පාඩමක් විදියට අරගෙන සාකච්ඡා කරේ. එතකොට අඛණ්ඩතාවය තුන්වෙනි වාරයට දාලා තිබුණේ. හරිනේ? රයිට්. ඊළඟට අහනවා 26 වෙනි ප්‍රශ්නේ මවුල 36 වෙනි ප්‍රශ්නේ 36 ABC ප්‍රකාශ සලකා බලන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකයක් නැත. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක නැත. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒකක නැත. හරිද වැරදිද? හරි. මොකද එක පරමාණුක ස්කන්ධයට සාපේක්ෂව තව පරමාණුක ස්කන්ධය බලනකොට මොකද වෙන්නේ? කැපිලා යනවා. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයටවත් සාපේක්ෂ අණුක ස්කන්ධයටවත් ඒකක නැහැ. එහෙනම් C ප්‍රකාශයත් එතනින්ම සත්‍ය වෙනවා. ඒ ප්‍රකාශය වගේම C ප්‍රකාශයේ තියෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධයට ඒකකයක් නැත කියන එක. ඒකකයක් ඇත කියලා ඒක තියෙනවා. එතකොට C ප්‍රකාශය වර්ධිනවා. C ප්‍රකාශය වර්ධිනවා. ඒ ප්‍රකාශයෙන් කියනවනේ ඒකකයක් නැහැ කියලා. ඒක තමයි සත්‍ය ප්‍රකාශය. එතකොට ඇත්තටම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයටවත් සාපේක්ෂ අණුක ස්කන්ධයටවත් ඒකක නැත. B මෞලික ස්කන්ධයට ඒකකයක් ඇත. ඔව්. මෞලික ස්කන්ධයේ ඒකක මතකයිද? මෞලයට ග්‍රෑම් GMOL ඍණ 1. මොකද මෞලික ස්කන්ධයේ ඒකක GMOL ඍණ 1. GMOL ඍණ 1 තමයි මෞලික ස්කන්ධයේ ඒකක වෙන්නේ. right? GMOL ඍණ 1. එතකොට උත්තරේ A හා B පමණයි කියන උත්තරේ තමයි එන්නේ. right? A හා B පමණයි කියන උත්තරේ තමයි එන්නේ. right? මේ වගේ වගන්ති ප්‍රශ්නවලදී පුතේ ඔක්කොම වගන්ති කියවලා ඉවර වෙලා අන්තිමට උත්තර බලන්න ලෑස්ති වෙන්න එපා. පැහැදිලි නේද? මම දෙන ප්‍රධානම ඔයාට දෙන උපදේශය තමයි මේ වගේ වගන්ති ප්‍රශ්න ආවම මේ සැරේ 2027 ඔයාලගේ පේපරෙත් අමාරු කරන්න පුතේ මෙන්න මේ වගන්ති ප්‍රශ්න යොදලා. එතකොට අපේ ළමයි හුරු වෙලා ඉන්නවා සම්පූර්ණ වගන්ති තුනම කියවලා දාලා අරගෙන උත්තරේ හොයන්න. එහෙම කරන්න යන්න එපා. සමහර වෙලාවට පළවෙනි වගන්තිය කියවනකොටම ඔයාට උත්තරේ ගන්න පුළුවන් chance එකක් හදලා දීලා ඇති. දැන් උදාහරණයක් විදිහට මේ ප්‍රශ්නේ ඒ නිවැරදියි කියලා දැක්ක ගමන් ඔයාට පුළුවන්
දෙවෙනි උත්තරේ හතරවෙනි උත්තරේ ඉවත් කළා දාන්න කිලිම. එතකොට ඔයාට 50-50 chance එකක් එනවා. එක්ක උත්තරේ A වෙන්න ඕන නැත්නම් B වෙන්න ඕන. එතකොට AB දෙකම A දෙකේ එකක් තමයි එතකොට උත්තරේ එන්නේ. පැහැදිලිනේ? ඒ වගේ ඔයාට එක ප්‍රකාශයක් කියපු ගමන්ම සමහර වෙලාවට උත්තරේ අතට ඇවිල්ලා ඇති. හරිනේ? ඒක තමයි ට්‍රික් එක. ළමයි බහුතරයක් ළමයි වගන්ති කියවලා පේපර් එක අමාරු කරගන්නකොට අපේ ළමයි කපටි වෙන්න ඕන පුතේ. පළවෙනි වගන්තිය කියවෙච්ච ගමන්ම මට උත්තරේ ගන්න පුළුවන්ද කියලා try කරනවා. ඊට පස්සේ එහෙමත් බැරි නම් තමයි එතනදී පළවෙනි වගන්තිය මගින් අපිට උත්තර කීපයක් අයින් කරගන්න පුළුවන්. ඊළඟට තමයි දෙවෙනි වගන්තිය කියවලා උත්තරේ හරියටම තහවුරු කරගන්න. ඒතකොට තුන්වෙනි හතරවෙනි වගන්ති වලට කියවන්න කාලයක් ගත කරන්න එපා පුතේ. මොකද එතකොට ඒ කාලය වෙනත් ප්‍රශ්නයකට අපිට යොදා ගන්න පුළුවන්. නිසා අපි හරියට කපටි වෙලා ටයිම් මැනේජ් කරගන්න දැනගන්නවා. පැහැදිලි නේද? මේ පේපර්ස් කරවන්නේ ඔයාලට ටයිම් මැනේජ් කරගන්න විදිහ කියලා දෙන්න ඕන නිසාම තමයි. පැහැදිලි නේද? තේරුණා නේද? රයිට් ගැටලු තියෙනව අහන්න. මොකද්ද පුතේ ආයෙ කියන්න රයිට් අපි කොල්ල 3 කියලා දාලා තියෙනවා. දැන් තමයි මැසේජ් එක දැක්කේ පුතේ. හොඳයි. අන්න පුතේ ඊළඟ කතාව 37 වෙනි ප්‍රශ්නේ. ජල අණු අතර පවතින අන්තර් අණුක ආකර්ෂණ බල නිසා ජලයට ලැබී ඇති සුවිශේෂී ගුණයක් වන්නේ. පුතේ මේ ජල අණු අතර ඇතිවන ආකර්ෂණ බල නිසා අපිට මේ ජල අණු ලේසියෙන් වෙන් කරන්න බෑ. ජල අණු අතර ඇතිවන ආකර්ෂණ බල නිසා මොකද්ද අපිට කරන්න බැරි? මේ ජල අණු වෙන් කරන්න බෑ. ඒ නිසා ඉහළ තාපාංකයක්, ඉහළ ද්‍රවාංකයක් තියෙනවා. ඊළඟට තාපධාරිතාවය ගොඩක් වැඩි. හරිනේ? තාපය ලබාගෙන ඉන්නවා. තාපය ලබා ගන්නවා කිසිම අවස්ථා විපර්යාසයකට ලක් නොවෙන ලෙස. එච්චර තාප ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ තාපය ලබා ගැනීමට තාපය ලබා ගන්න ප්‍රමාණය වැඩි වෙන්න හේතුවක් තමයි මෙන්න මේ අන්තරාකර්ෂණ බල අන්තරණුක ආකර්ෂණ බල. ඒ නිසා තාපධාරිතාවය ඉහළ අගයක් ගන්නවා. පැහැදිලිනේ? ඒ වගේම අයිස් වල ඝනත්වයට වඩා ජලයේ ඝනත්වය ඉහළ යනවා. එතකොට අහනවා ජලයේ විශිෂ්ට තාපධාරිතාවය අඩු අගයක් ගැනීම අන්තරණුක ආකර්ෂණ බල වලට හේතුවද? නෑ අන්න වැරදි ප්‍රකාශයක් ඒක. හරි නේද? පැහැදිලි නේද? එතකොට අහන සුවිශේෂී ගුණය මොකද්ද? එතකොට විශිෂ්ට තාපධාරිතාවය අඩුයි. සෝරි. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය ඇත්තටම වැඩි. 4200යි කියලා අපි අගය කියනවා. මොකද්ද මේ තාපධාරිතාවය කියන එක ඔයාලට ෆැමිලියර් නැත්නම් ධාරිතාවය කියන්නේ මොකද්ද පුතේ? මගේ ධාරිතාවයට එහා ගියපු දේවල් සර් මේ කියලා දෙන්නේ. ධාරිතාවය කියන්නේ මොකද්ද? ඔයාට දරා ගන්න පුළුවන් ප්‍රමාණය. හරි එහෙනම් උපරිම ප්‍රමාණය. එහෙනම් ජලයට තාපය දරා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි මොකද්ද? ජූල් 4200. හරිනේ? එක සෙල්සියස් අංශක එකක් උෂ්ණත්වය වැඩි කරන්න අපි සපයන්න ඕන අවම තාප ප්‍රමාණය කොච්චරයිද? ජූල් 4200යි. පැහැදිලිනේ? ජූල් 4200ක වගේ ඉහළ තාප ප්‍රමාණයක් අපිට සපයන්න වෙනවා. මොකක් කරන්නද? එක සෙල්සියස් අංශක එකකින් උෂ්ණත්වය ඉහළ නංවන්න. එහෙනම් ඔයාලා දන්නවා ඒක මොකද කේතලේ ලිපේ තියෙනකොට පුතේ මොකද වෙන්නේ? වතුර ප්‍රමාණය වැඩි වෙන්න කේතලේ රත් වෙන්න ගත වෙන කාලයක් වැඩි. මොකද හේතුව? ඒ ප්‍රමාණය වතුර ප්‍රමාණය වැඩි වෙන්න එයාගේ තාපධාරිතාවයත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. පැහැදිලි නේද? ඊළඟට ජලයේ තාපාංකය අඩුවීම. ඒකත් වැරදිනේ පුතේ. ජලයේ තාපාංකය වැඩි වෙලා තියෙන්නෙම. ඒ කියන්නේ ජල වාෂ්ප බවට පත් වෙන්නේ නැතුව කොහොම හරි අල්ලගෙන ඉන්නවා සෙල්සියස් අංශක 100ට වෙනකම්. ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100ට වෙනකම් වාෂ්ප වෙන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්නේ මෙන්න මේ බැඳීම නිසා. හරිනේ? මෙන්න මේ බැඳීම නිසා අන්තරණුක ආකර්ෂණ බලය නිසා. එහෙනම් අඩුය කියන එක වැරදි. හරි නේද? පැහැදිලි නේද? ඒතර අයිස් වලට වඩා ජලයේ ඝනත්වය ඉහළ වීම. ඔව්. අයිස් වලට වඩා ජලයේ ඝනත්වය ඉහළ වෙන්නත් හේතුව වෙන්නේ මෙන්න මේ අන්තරණුක බලය. ඒක තමයි එතකොට අපිට නිවැරදි ප්‍රකාශයේ විදිහට ගන්න වෙන්නේ. මොකද හේතුව ජලය ඝනද්‍රව වායු අවස්ථා තුනේම පිහිටීමට කිසිම බලපෑමක් නැහැ මේ අන්තරණුක ආකර්ෂණ බලවල. පැහැදිලි නේද? ඝනද්‍රව වායු අවස්ථා තුනේම පිහිටනවා කියන එකට කිසිම බලපෑමක් නැහැ මෙන්න මේ අන්තරණුක ආකර්ෂණ බලවල. ඒ නිසා අපිට උත්තරේ වෙන්නේ අයිස් වලට වඩා ජලයේ ඝනත්වය ඉහළ යාමට. ජලයේ ඝනත්වය ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකයක් තමයි මොකද්ද? මෙන්න මේ අන්තරණුක ආකර්ෂණ බල වෙන්නේ.
පැහැදිලි නේද? ඔන්න එහෙනම් අපි 37 වෙනි ප්‍රශ්නේත් කතා කරා. ගැටලු තියෙනේවා අහන්න, ප්‍රශ්න තියෙනේවා අහන්න. 38 සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක තෝරන්න. පුතේ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක දෙකක් තියෙනවා. මොකද්ද? එක තමයි පෘෂ්ඨයේ ස්වභාවය, දෙක තමයි අභිලම්බ බලය. පළවෙනි එක මොකද්ද? පෘෂ්ඨයේ ස්වභාවය. දෙවෙනි එක තමයි මොකද්ද පුතේ? අභිලම්බ බලය. එක පෘෂ්ඨ ස්වභාවය, දෙක අභිලම්බ බලය. බල නොපාන එකම සාධකය මොකද්ද? ගැටෙන් පෘෂ්ඨ වර්ගඵලය. එහෙනම් පෘෂ්ඨයේ ස්වභාවය වස්තුව සෑදී ඇති ද්‍රව්‍යවල ස්වභාවය නෙමෙයි මෙතන බලපාන්නේ, පෘෂ්ඨයේ ස්වභාවය. පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ඝර්ෂණයත් වෙනස් වෙනවා. හරි නේද? පෘෂ්ඨවල වර්ගඵලය බලපාන්නේ නැහැ. වස්තුව චලනීය දිශාව බලපාන්නේ නැහැ. එහෙනම් උත්තරේ 38ට අංක 1 වෙනවා. හරි නේද? පැහැදිලි නේද? තේරුණා නේද? right. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වන අවස්ථාවක් පහත දැක්වේ. මේ තියෙන්නේ සමාන්තර බල පද්ධතියක් ප්‍රතිවිරුද්ධ දිශාවට යෙදෙන අවස්ථාවක්. මොකද්ද වෙන්නේ පුතේ? බල සමතුලිත වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මම සාමාන්‍යයෙන් මගේ පැටවුන්ට කියලා දීලා තියෙනවා බල සමතුලිත වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? එක් දිශාවකට තියෙන සංප්‍රයුක්ත බලය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන සංප්‍රයුක්ත බලයට සමාන වෙනවා. දෙපැත්තේ තියෙන බල සංප්‍රයුක්තයන් සමාන වෙනවා. පැහැදිලිනේ? වම් පැත්තට නිව්ටන් 500ක් යෙදෙනවා නම් බල සමතුලිත වෙන්න නම් දකුණු පැත්තට නිව්ටන් 500ක් යෙදෙන්න ඕන. පැහැදිලිනේ? උඩට නිව්ටන් 80ක් යෙදෙනවා නම් යටට නිව්ටන් 80ක් යෙදෙන්න. පැහැදිලි නේද? එහෙනම් T1 හා ඔන්න පළවෙනි උත්තරේ කියවනවා. T1 හා T2 බල දෙකේ එකතුව ඌ බලයට සමානයි. ඒ මොකද ඌ බලය කියන්නේ? W වෙන්නේ නැතිනේ. ඌ බලය කියන්නේ මොකද්ද කියලා බලමු. ඒක හරියද කියලා ප්‍රකාශ පොඩි අකුරක ප්‍රශ්නයක් තියෙන්නේ. හරිනේ? හරිනේ? W කියන වචනේ තමයි W අකුර තමයි මෙතෙන්ට එන්න ඕන. හරිනේ? ඌ කියන්නේ සිංහලෙන් වැදිච්ච නිසා ඔකට W අකුරට සිංහලෙන් තමයි වැදුනම තමයි ওই විදිහට ඌ අකුර එන්නේ. හරි නේද? ඊළඟට T1 හා T2 බල දෙක එකතුව W බලයට සමාන වෙන්න ඕන. බලමු. ඊළඟට බල තුන ඒක තල නැත. නෑනේ පුතේ. බල තුන එකම තලයක නැත්තම් කොහොමද අපි මේක කොලේ අඳින්නේ? පොතේ අඳින්නේ කොහොමද? අපි අඳින හැම බල පද්ධතියක්ම පොතේ අඳින්න පුළුවන් නම් ඒක ඒකම තල බල පද්ධතියන්නේ. එහෙනම් දෙවෙනි ප්‍රකාශය වැරදි. T1 T2 හා W බල එකිනෙක සමාන්තර නොවේ. මේක ඇහැට බැලුව බැලමටම තේරෙනවා බල සමාන්තරයි කියලා. T1 හා T2 බල දෙකේ එකතුව ඌ බලයට සමාන නැත. ඌ කියන්නේ මෙන්න W තමයි. හරිනේ? එහෙනම් පුතේ මේ ඉහළට තියෙන බලවල එකතුව පහළට තියෙන බලයට සමාන වුණේ නැත්නම් කවදාවත් මෙයා සමතුලිත වෙන්නේ නැහැ. ඒ නිසා අපිට බල සමතුලිතතාවය සලකලා මොකද්ද වෙන්න ඕන? T1 හා T2 එකතුව W ට සමාන වෙන්න ඕන. මෙතන ඌ වෙනුවට ලියා ගන්න පුතේ W. මෙතනත් ඌ වෙනුවට ලියා ගන්න පුතේ මොකද්ද? W. හරි නේද? පැහැදිලි නේද? එතකොට බල සමතුලිත වෙන්න නම් මොකද වෙන්න ඕන? දෙපැත්තේ බල සමාන වෙන්න ඕන. පැහැදිලිනේ? දෙපැත්තේ බල සමාන වෙන්න ඕන. right? තේරුණා නේද? ඊළඟට 40 වෙනි ප්‍රශ්නේ. මෙන්න මේක පුතේ සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක් විදිහට තමයි අනිවාර්යයෙන්ම ඔයාලට මේ සැරේ තාන්නේ මේ ප්‍රශ්නේ සමහර විට ඩෙන්ගු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ සැරේ. හරිනේ? ඩෙන්ගු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ සැරේ 40 වෙනි ප්‍රශ්නේ. විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව සමග දැනට ලංකාවේ පරිසර දූෂණයට වැඩියෙන්ම බලපා ඇත්තේ කවුද? වැඩිපුරම බලපාලා තියෙන්නේ මොනවද? කියන්න පුළුවන්ද කාට හරි? මේ පරිසර දූෂණයට පුතේ වැඩිපුරම බලපාලා තියෙන්නේ මේ වෙනකොට. මෙන්න මේ වචනයක් කියනවා. මේකට ඔයාලට හොයාගන්න පුළුවන් කීවර්ඩ් එක මොකද්ද? විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් එක්ක. විද්‍යාව හා තාක්ෂණ ටෙක්නොලොජි එක දියුණු වෙලා තියෙනකොට මොනවද වැඩිපුරම අපි අතර සංසරණය වෙලා තියෙන්නේ? මේ අපි අතර සංසරණය වෙලා තියෙන්නේ මොනවද වැඩිපුරම ටෙක්නොලොජි එක දියුණු වෙලා? මොනවද? ඉලෙක්ට්‍රික් උපකරණ නේද? ඉලෙක්ට්‍රික් උපකරණ නේද පුතේ අපි අතර වැඩිපුරම සංසරණය වෙන්නේ?
ඇයි අපේ පුතා දෙක කිව්වේ කාර්මික අපද්‍රව්‍ය කියන්නේ? ආ දැන් බලන්නකෝ ඔයාලගේ ගෙදර එක හැමෝටම එක ගානේ ෆෝන්ස් තියෙනව නැද්ද බහුතරයක් ගෙවල් වල? ආ බහුතරයක් ගෙවල් වල අම්මට එකයි තාත්තට එකයි වෙන වෙනම තියෙනවා. අපි පොඩි කාලේ පුතේ අම්මටයි තාත්තට ඔක්කොටම තිබ්බේ එකම එක ෆෝන් එකේ ඒක තාත්තා ගාව විතරයි. හරිනේ? පැහැදිලි නේද? එතකොට අද වෙනකොට වැඩිම වෙලා තියෙන්නේ මොනවද? ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය. හරිනේ? ඒ නිසා දැන් මේ වෙනකොට ඔයාලගේ ඉස්කෝලේටත් ඇවිල්ලා ඇති පුතේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කරන්න. ඔයාලගේ ගෙදර තියෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පාසලට ගෙනත් දෙන්න කියලා මේ වෙනකොට මාතර කලාපේ ඉස්කෝල 17ක් තෝරගෙන හරිනේ මාතර කලාපේ ඉස්කෝල 17ක් තෝරගෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා රජයේ මගින්. පැහැදිලි නේද? ඒ නිසා විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව සමග දැනට ලංකාවේ පරිසර දූෂණයට වැඩියම බලපාන්නේ මොනවද? ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය. ඔයාගේ ගෙදර වැඩිපුරම කැඩිලා අයින් කළා තියෙන්නේ මොනවද කියලා කියන්නකෝ. මෝටර් කෑල්ලේද අනම්මනන්ද නෑනේ. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යනේ නේද? ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යනේ වැඩිපුරම තියෙන්නේ. පැහැදිලි නේද? ඒ නිසා ඔයගොල්ලෝගේ පාසලේ විමසලා ඒ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මේ වෙනවා. හරිනේ? ඒ පාසලට ලබා දෙන්න. හරිනේ? මං හිතනවා අපේ ළමයින්ට තේරෙන්නේ නැති කියලා. MCQ එකේ මොනවා හරි ගැටලු තියෙනවද අපේ පැටාව? අහන්න පුළුවන්. ඔයාලට MCQ වල මොනවා හරි ගැටලුවක් තියෙනවද? දැන් කරව ප්‍රශ්න ටිකට අදාළව මොනවා හරි ගැටලුවක් තියෙනවද? දරුවනේ මයික් එක ඔන් කරලා අහන්න. ගැටලු තියෙනවද? right පැටාව නෑ වගේ මට පේන්නේ. අපේ දරුවෝ ඉන්නවද? ෂෙනුදී ඉන්නවා සර්. රිවිජ රිවිජ අවුලක් නැහැ සර්. නෙත්මි අවුලක් නැහැ සර්. සතිර කලින්ම මේ බස් කොල්ලා දානවා ඉන්නවා සර් අවුලක් නැහැ සර් කියලා මෙසේජ් එක. ලෙෂාන් පුතා අද දිනෙත් ලැබිලා නෑ නේද? නෙතින්දු right චතුනි ප්‍රශ්නයක් නෑ සර්. තෙහාරා ප්‍රශ්නයක් නෑ සර්. right සිතුමි ප්‍රශ්නයක් නැහැ සර්. right okay එහෙනම් ප්‍රශ්නයක් නැහැ. හරි එහෙනම් අපි එනවා පුතේ දැන් දෙවනි ප්‍රශ්නෙට. හරිනේ sorry දෙක කොටසේ අපේ ප්‍රශ්න වලට එනවා. හරිද? දෙක කොටසේ අපේ ප්‍රශ්න වලට එනවා. right හරි ෂෙයා කරපු එකත් එක්කම අයින් වෙලා ගියා එකපාරට. right හොඳයි එහෙනම් අපි වයඹ පළාත් සභා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයේදී 10 ශ්‍රේණිය සඳහා නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍රය තමයි අද සාකච්ඡා කරන්නේ. ඒකේ දෙක කොටස දැන් මේ සාකච්ඡා කරන්න හදන්නේ. right මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මේක සම්පූර්ණයෙන් පුතේ බයොලොජි ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රශ්නෙට එන්නේ අනිවාර්යයෙන්ම පාත රූපවල දක්වා ඇත්තේ පරිසරයේ දකින්න ලැබෙන පදාර්ථ කීපයකි. පදාර්ථ කීපයක කමක් නැහැ. රූප සටහනෙන් ඇසුරෙන් හිස්තැන් පුරවන්න
සජීවී කවුද මෙතන සජීවී? උදාහරණ මොනවද සජීවී අයට? right. A සජීවී C අජීවී නේ. AD දෙන්නම සජීවී. AD දෙන්නම සජීවී C අජීවී B ජීවී අජීවී ලක්ෂණ දෙකම දරන කෙනෙක් නේද? right. ජීවී අජීවී ලක්ෂණ දෙකම දරන කෙනෙක් තමයි B කියලා කියන්නේ. මොකද B කියන්නේ වෛරස් එක. ඊළඟට අහනවා C හා D අතර ඇති වෙනස්කම් දෙක. C හා D අතර ඇති වෙනස්කම් මොනවද? C සංචරණය කරන චලනය වෙනවා. sorry D සංචරණය කරන චලනය වෙනවා. C සංචරණය කරන්නේ නැහැ. හරිනේ? ඊළඟට D වර්ධනය වෙනවා. C වර්ධනය වෙන්නේ නැහැ. D පෝෂණය වෙනවා. C පෝෂණය වෙන්නේ නැහැ. ඔන්න වගේ සරල කතාවක්. ඊළඟට D තම වර්ගයා බෝ කරනවා. C වර්ගයා බෝ කරන්නේ නැහැ. ඔන්න ඔය වගේ ඕනෑම කතාවක් ඔයාට කියන්න පුළුවන් එක ලක්ෂණයයි අහන්නේ. ඊළඟට අහනවා ශාකයක් හා ඒ අතර ඇති සමානකමක් හා වෙනස්කමක්. ශාකයක් හා ඒ අතර ශාකයක් හා ඒ අතර ඇති සමානකමක් සහ වෙනස්කමක්. පුතේ ශාකයක් කුයි සතෙකුයි ගත්තොත් දෙන්නම වර්ධනය වෙනවා. හරි නේද? දෙන්නම වර්ධනය වෙනවා. හැබැයි සතාට මෙයාට කුරුල්ලට සංචරණය කරන්න පුළුවන්. ශාකයකට සංචරණය කරන්න බෑ. ශාක ස්වයං පෝෂීන් කුරුල්ලෝ විෂම පෝෂී. හැබැයි මේ ඔක්කොම ශ්වසනය කරනවා. මේ ඔක්කොම වර්ධනය වෙනවා. මේ ඔක්කොම පෝෂණය වෙනවා. හරි නේද? පැහැදිලි නේද? right. ඔන්න ඔය ටික තමයි සමානකම් සහ වෙනස්කම් විදියට අපිට මෙයාලගේ ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි නේද? තේරුණා නේද? right. ඊළඟට කියනවා පුතේ මෙහෙම ප්‍රශ්නයක්. මොකද්ද? ජලය හා ලුණු අතර ජලය හා ලුණු නිතර භාවිතා වන සංයෝග දෙකකි. සෝඩියම් ක්ලෝරයිඩ් වල බන්ධන ස්වභාවය දැක්වීමට තිත් කතිර සටහනක් අඳින්න. right. සෝඩියම් ක්ලෝරයිඩ් වල බන්ධන ස්වභාවය දැක්වීමට තිත් කතිර සටහනක් අඳින්න කියනවා පුතේ. හරිද? right. සෝඩියම් ක්ලෝරයිඩ් වල බන්ධන ස්වභාවය දක්වන්න තිත් කතිර සටහනක් අඳින්න කියනවා. හරි නේද? මොකද්ද පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් වල සෝඩියම් ගත්තොත් පුතේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 1යි. හරි නේද? ඉලෙක්ට්‍රෝන 1යි අවසාන කවචය. ක්ලෝරීන් වල ගත්තොත් right. ක්ලෝරීන් වල ගත්තොත් මොකද වෙන්නේ? ක්ලෝරීන් වල අවසාන කවචය ගත්තොත් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන 1 2 3යි 4යි 5යි 6යි 7යි. මොකද වෙන්නේ? මෙන්න මේ එක ඉලෙක්ට්‍රෝනයක් ක්ලෝරීන් විසින් මොකද කරන්නේ? සෝඩියම් විසින් ක්ලෝරීන්ට එක ඉලෙක්ට්‍රෝනයක් ලබා දෙනවා. පැහැදිලි නේද? එතකොට අපි අඳිනවා මෙහෙම සෝඩියම් right ඇතුලේ කවචේ 2යි වටේ කවචේ 8ක් අඳිනවා මේ විදිහට. ඊළඟට ක්ලෝරීන්ගේ අවසාන කවචේ විතරක් මං අඳිනවා පුතේ. ඉලෙක්ට්‍රෝන 8ක් සම්පූර්ණ වෙලා තියෙන විදිහට මෙහෙම. මෙයාට ක්ලෝරීන්ට ඍණ දානවා සෝඩියම්ට ධන දානවා. ක්ලෝරීන්ට ඍණ දානවා සෝඩියම්ට ධන දානවා. පැහැදිලි නේද? right. හරිනේ. ඔය විදිහට බන්ධන සටහන නිර්මාණය කරනවා. නේද? තේරුණානේ? හරිද? තේරුණා නේද? හරි.
right එතකොට තිත් කතර සටහනක් අඳින්නේ කියනකොට ওই ටික තමයි අයනික සටහන තමයි අඳින්න වෙන්නේ අයනික බන්ධන සටහන මොකද සෝඩියම් සහ ක්ලෝරින් කියලා කියන්නේ සෝඩියම් සහ ක්ලෝරින් කියලා කියන්නේ පුතේ මොකද්ද අයනික බන්ධන සාධන සංයෝග දෙකක් හරිනේ පැහැදිලි නේද හරි right ඔන්න ඒක මම මකලා දානවා right පැහැදිලි නේද right ඊළඟට බලන්න මේ ජල අණුවක බන්ධන ස්වභාවය රූපේ දැක්වේ හරි බන්ධනයේ ඇති පරමාණු අතරින් විද්‍යුත් ඍණතාවය වැඩි මූලද්‍රව්‍ය පරමාණු කුමක්ද පුතේ ඔයාලට මතකද ආවර්තිතාවකුවේ ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යනකොට මොකද වෙන්නේ ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යනකොට මොකද වෙන්නේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා ඒ කියන්නේ වමේ තියෙන පරමාණු වලට වඩා දකුණේ තියෙන පරමාණු වල විද්‍යුත් ඍණතාවය මොකද වෙන්නේ වැඩි වම් පැත්තේ තියෙන පරමාණු වලට වඩා දකුණු පැත්තේ තියෙන පරමාණු වල විද්‍යුත් ඍණතාවය වැඩි හරි නේද වම් පැත්තේ තියෙන පරමාණු වලට වඩා දකුණු පැත්තේ තියෙන පරමාණු වල විද්‍යුත් ඍණතාවය වැඩි එහෙනම් පැහැදිලි මොකද්ද හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි එහෙනම් විද්‍යුත් ඍණතාවය වැඩි මූලද්‍රව පරමාණුක මක්ද උතන්ට ලියන්න ඕන ඔක්සිජන් ඊළඟ විද්‍යුත් මූලද්‍රව පරමාණු අතර විද්‍යුත් ඍණතාවය වෙනස නිසා ඇතිවන සුවිශේෂී ගුණේ නම මොකක්ද මේ විද්‍යුත් ඍණතාවය වෙනස නිසා ඇතිවෙනව මොනවද right කුඩා මූලද්‍රව වෙනස නිසා ඇතිවන සුවිශේෂී ගුණේ නම මොකක්ද හේතුව මෙන්න මේ විද්‍යුත් ඍණතාව වෙනස නිසා right පොඩ්ඩක් ඉන්න බලන්න හරි මම මෙතෙන්ට ගන්නම්කෝ හරි right හොඳයි බලා ගන්න පුතේ දැන් හිතන්නකෝ මෙහෙම මෙන්න ඔක්සිජන් තියෙනවා මෙහෙම බන්ධනයේ තියෙනවා හයිඩ්‍රජන් ඊට පල්ලෙහායින් ඉන්නවා right හරි මෙතනනොත් හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා කොහොම හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා දැන් මොකද වෙන්නේ ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය වැඩිනේ එතකොට පුතේ මොකද කරන්නේ ඔක්සිජන් මොකද කරන්නේ දන්නවද ඔක්සිජන් මොකද කරන්නේ පුතේ මෙන්න මේ හයිඩ්‍රජන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝනය ඔක්සිජන්ගේ පැත්තට අදිනවා මෙන්න මේ හයිඩ්‍රජන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝනය මොකද කරන්නේ ඔක්සිජන්ගේ පැත්තට අදිනවා එතකොට මේ වැඩේ කරන්නේ කවුද ඔක්සිජන් මොකද කරන්නේ හයිඩ්‍රජන්ට තියෙන එකම එක ඉලෙක්ට්‍රෝනය තමන්ගේ පැත්තට ඇද ගන්න. එතකොට හයිඩ්‍රජන්ට මොකද වෙන්නේ? කුඩා ධන ගතියක් එනවා. ඩෙල්ටා ධන ගතියක් එනවා. කුඩා ධන ගතිය ධන ආරෝපණයක් එනවා. මෙන්න මේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනයත් මේ ඔක්සිජන් මේ පැත්තට ඇද ගන්නවා. හරිනේ? මේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනයත් ඔක්සිජන් මොකද කරන්නේ අනිත් පැත්තට ඇද ගන්නවා. එතකොට මේ හයිඩ්‍රජන්ටත් කුඩා ධන ගතියක් එනවා. කුඩා ධන ගතියක් එනවා. එක හයිඩ්‍රජන් කෙනෙකුට එක කුඩා ධන ගතියක් එනකොට ඔක්සිජන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන යන නිසා ඔක්සිජන්ට කුඩා ඍණ ගතියක් එනවා. අනිත් පැත්තෙනොත් කුඩා ඍණ ගතියක් එනවා. එතකොට පුතේ ඔක්සිජන්ට ඍණ ගතිය එන්නේ මොකක්ද හේතුව ඍණ ගතිය එන්නේ? තමන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන දෙකක් එන නිසා. හයිඩ්‍රජන්ගේ ධන ගතිය වෙන්නේ මොකද්ද? කුඩා තමන්ගෙන් ඉවතට ඉලෙක්ට්‍රෝන යන නිසා. මෙන්න මේ හේතුව නිසා මොකද වෙන්නේ? ඔයාට පේනවා මෙතන ඇදීමක් ඇති වෙනවා. ඇදීමක් හෝ තල්ලු කිරීමක් කියන්නේ මොකද්ද පුතේ? බලයක්. ඇදීමක් හෝ තල්ලු කිරීමක් කියන්නේ මොකද්ද පුතේ? බලයක්. අන්න ඒ කියන්නේ අසමතුලිත බලයක් ඇති වෙනවා. අසමතුලිත බලයක් ඇති වෙනවා. මේක නිකන් මොන බල පද්ධතියක් වගේද? ආනත බල පද්ධතියක් වගේ. ඒ නිසා මේ ආනත බල පද්ධතියේ බල දෙක අතරින් පුතේ මොකද වෙන්නේ? සංප්‍රයුක්ත බලය ගමන් කරනවා. මේ බල දෙක අතරින් සංප්‍රයුක්ත බලය ගමන් කරනවා. ආන්න ඒ නිසා අපිට කියන්න පුළුවන් මේකට මොකද්ද? අණුව චලනය වෙනවා කියලා. සංප්‍රයුක්ත බලයක් යෙදුවම අණුව මොකද වෙන්නේ පුතේ? චලනය වෙනවා. හැබැයි පුතේ කෙමිස්ට්‍රි වලදී අපි මේ චලනය වෙනවා කියන වචනේ භාවිතා කරන්නේ නැහැ.
අපි ඒකට භාවිතා කරන වචනේ මොකද්ද? ද්‍රවණය වෙනවා කියන්නේ. අන්න පුතේ එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේ ජලයට ජල අණුව චලනය වෙන නිසා ජල අණුව ද්‍රවණය වෙනවා කියලා කියනවා. ඒතර ද්‍රවණය වන අණු සහිත ද්‍රාවණයක් නිර්මාණය වෙනවා මෙන්න මේ විද්‍යුත් ඍණතා වෙනස නිසා. ඒතකොට ඒ නිසා පුතේ බන්ධනයේ ඇති පරමාණු අතර විද්‍යුත් ඍණතා වෙනස නිසා මොකද්ද ඇතිවන ලක්ෂණය තමයි මොකද්ද? ද්‍රවීයතාවය ඇති වෙනවා. පැහැදිලි නේද? මෙතන මොකද්ද ඇතිවන ලක්ෂණය? ද්‍රවීයතාවය. මේකට කියනවා මොකද්ද? ද්‍රවීයතාවය ඇති වෙනවා කියලා. පැහැදිලි නේද? තේරුණා නේද? ඒකට මේකට හේතුව තමයි මොකද්ද? විද්‍යුත් ඍණතා වෙනස. හරි නේද? තේරුණා නේද? රයිට්. එහෙනම් මම මේක මකනවා. හරි. විද්‍යුත් ඍණතා වෙනස තමයි මේකට ප්‍රධානම හේතුව වෙන්නේ. රයිට්. හොඳයි. පැහැදිලි නේද මයි පැටවුන්ට? ඔළුවට වැටෙන නේද කතාව? හරි. එහෙනම් සුවිශේෂී ගුණය තමයි මොකද්ද? ද්‍රාවණය ද්‍රවීය වීම. ජලය ද්‍රවීය අණුසහිත ද්‍රාවණයක් වීම තමයි මේකට හේතුව. ඊළඟට අහනවා ඉහත බීහි දක්වන ගුණ අණුව ගුණ ලැබුණු පසු බන්ධනයේ ස්වභාවය රූපයකින් දක්වන්න. හරි නේද? මෙන්න මේ ද්‍රවීය ද්‍රාවණයකදී බන්ධන ස්වභාවය රූපයකින් දක්වන්න කියලා කියනවා. ඒක තමයි අර මං කලින් එන්නේ. හරි නේද? බන්ධනයේ ස්වභාවය මොකද්ද? ඔක්සිජන් තියෙනවා. රයිට් මෙතන ඔක්සිජන් තියෙනවා. මෙහෙම බන්ධනය හයිඩ්‍රජන් මෙයා කුඩාවට ඩෙල්ටා ඍණ වෙනවා. සෝරි මෙයා ඩෙල්ටා ධන වෙනවා. මෙයා ඩෙල්ටා ධන වෙනවා. මෙයා ඩෙල්ටා ඍණ වෙනවා. මෙයා ඩෙල්ටා ඍණ වෙනවා. ඩෙල්ටා කියන්නේ මේ T අකුර නෙවෙයි පුතේ. මොකද්ද ඩෙල්ටා කියන්නේ? ඉතා කුඩා ප්‍රමාණයක් කියන අර්ථය. හරිනේ? මෙතන ඩෙල්ටා කියලා කියන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් කියන අර්ථය. එතකොට ඩෙල්ටා වශයෙන් ධන ඍණ වෙච්ච අණුවක් ද්‍රවීය අණුවක් නිර්මාණය වෙනවා. එතකොට මේක තමයි අණුවේ හැඩේ විදියට අපිට කියන්න පුළුවන් වෙන්නේ. මෙතන අර එකසර ඉලෙක්ට්‍රෝන ටික ඔයා ලකුණු කරගන්න. මේ පල්ලෙහා ඔයාට පේනවනේ මෙතන මේ ජලාණුව. ඒ ජලාණුවේ වගේ ඉලෙක්ට්‍රෝන ලකුණු කරලා ඔක්සිජන්ගේ දෙපැත්තෙන් ඩෙල්ටා ඍණ දෙකක් දාන්න. හයිඩ්‍රජන් දෙන්නට ඩෙල්ටා ධන දෙන්න. පැහැදිලි නේද? ඒතකොට තමයි ඒක තමයි අණුවේ හැඩය වෙන්නේ. පැහැදිලි නේද? ඒක තමයි අණුවේ හැඩය වෙන්නේ. පැහැදිලි නේද? ඔළුවට වැටුණ නේද පුතේ? රයිට්. හරි. එහෙනම් මම මේක මකනවා ඔයාලට පැහැදිලි ඇති මං හිතන්නේ මොකද ටියුට් එක මං උඩට යනකොට මේක අපැහැදිලි වෙන්න නිසා තමයි මම මකලා යන්නේ. රයිට්. හරි නේද? තේරුණා නේද මගේ පැටවුන්ට? රයිට්. හොඳයි එහෙනම් හරි මේක මකලා දානවා මම. හරි. රයිට්. ඕකේ. හරි. අපි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නේ. C සරල රේඛීය ගමන් මාර්ගයක ගමන් කරන යතුරු පැදියක වේගමානයේ ස්පීඩෝමීටර් එකේ අගය පහත පරිදි වී ආරම්භයේදී කියන්නේ t සමාන බිඳුවේදී 0යි කිලෝපෑට කිලෝමීටර. ඒ කියන්නේ ප්‍රවේගය බිඳුවෙන් පටන් ගන්න තියෙනවා t සමාන බිඳුවේදී. තප්පර 5ක් ගියාම 18ක් කරලා තියෙනවා. තප්පර 10යිදී 36ක් වෙලා තියෙනවා. එතකොට ප්‍රවේගය ටික ටික මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. මේ ප්‍රවේගය මැනීමට යොදාගෙන ඇති ඒකකයේ වචනෙන් ලියන්න. මේකට කියන්න පුළුවන් මොකද? පැයට කිලෝමීටර. km ඇලයිරක් h කියන්නේ kmh ඍණ එක වගේ. එතකොට මේක කියන්නේ කොහොමද? අපි පැයට කිලෝමීටර වලින් තමයි මෙතනදී වේගය ප්‍රවේගය මැනලා තියෙන්නේ. ඊළඟට මෙම චලිතයේදී සිදු කරන්නේ දුරක්ද විස්ථාපනයක්ද? පුතේ මේක සරල රේඛීය ගමන් මඟක් කියලා කියනවනේ. හරි නේද? මේක සරල රේඛීය ගමන් මඟක් කියන නිසා මෙතෙන්ට අපිට දාන්න පුළුවන් මොකද? විස්ථාපනය කියලා. හරි නේද? මෙතන විස්ථාපනය කියලා තියෙන එක තමයි වඩාත් නිවැරදි පිළිතුර වෙන්නේ. මොකද විස්ථාපනය ගැන නොදන්න ළමෙක් තමයි දුර කියන උත්තරේ දාන්නේ. පැහැදිලි නේද? දුර කියන උත්තරේ දාන්නේ. මොකද හේතුව ඇයි සර් මේක විස්ථාපනය කියන වචනේ දාන්නේ සර්? හේතුව තමයි පුතේ මෙතන මා දීලා තියෙනවා හයිලයිට් කරලම සරල රේඛීය ගමන් මාර්ගයක් කියලා.
සරල රේඛීය ගමන් මාර්ගයක යද්දී අපේ ළමයි දන්නවා එතන තියෙන්නේ මොකද්ද සිදු වෙන්නේ? විස්ථාපනයක්. හරි නේද? සරල රේඛීය ගමන් මාර්ගයක යද්දී එතන සිද්ධ වෙන්නේ මොකද්ද? විස්ථාපනයක්. right? පැහැදිලි නේද? ත්වරණයේ සෙවීම සඳහා යොදාගත හැකි ප්‍රකාශනයක්. මොකද්ද? ඒ සමානයි වීර්යනියෝ බෙදීම T නැත්නම් ත්වරණයේ සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. හරි නේද? මෙතන දෙවැනි ප්‍රශ්නෙට C වල දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ විස්ථාපනය වෙන්න ඕන. මේකට උත්තරේ විස්ථාපනය වෙන්න ඕන. ත්වරණයේ සෙවීම සඳහා යොදාගත හැකි ප්‍රකාශනයක් තමයි මොකද පුතේ? ත්වරණයේ සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. තේරුණා නේද? ප්‍රවේග වෙනස බෙදීම කාලය. ත්වරණය සඳහා ප්‍රකාශනය තමයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ඊළඟට අහනවා පුතේ පැයට කිලෝමීටර 36 තප්පරයට මීටර වලින් කොච්චරද කියලා. ආන්න බලන්න. පැයට කිලෝමීටර් 36 තප්පරයට මීටර වලින්. එහෙනම් මේක අපිට ලියා ගන්න පුළුවන් පුතේ කොහොමද? මේක අපි ලිව්වොත් right මේක ලියන්නේ 36යි කිලෝමීටර් හරිනේ 36 කිලෝමීටර් 36 කිලෝමීටර් බෙදීම එකයි පැය. එකයි පැයනේ. එකයි h. ඕක තමයි කතාව. හරිනේ. එහෙනම් ඔයාලට මොකද කරන්නේ? කිලෝමීටර් මීටර් කරන්න. පැය තප්පර කරන්න. හරිනේ. කිලෝමීටර් මීටර් කරන්න ඔයා මොකද කරන්න ඕන? කිලෝමීටර් එකකට මීටර් කීයද? 1000නේ. එහෙනම් ඔයා මොකද කරන්න ඕන? 36 ගුණ කරන්න ඕන කීයෙන්ද? 1000. අන්න එතකොට ඔයාට එනවා මීටර් වලින්. හරි නේද? දැන් ඔයාට උත්තරේ එනවා මොකෙන්ද? මීටර් වලින්. හරිනේ දැන් ඔයාට උත්තරේ එනවා මීටර් වලින්. බෙදීම පැය තප්පර කරන්න මොකද කරන්නේ? පැය එකනේ. එකනේ පැය. පැයට තප්පර කීයක් තියෙනවද? ගුණ කරන්න කීයද? පැයට තප්පර 3600යි. පැයට තප්පර 3600. එහෙනම් දැන් ඒක එනවා තප්පර වලින්. දැන් තප්පර වලින් එනවා. පැහැදිලි නේද? එතකොට දැන් මේක සුළු කරන්න. right? මොකද වෙන්නේ? මේක සුළු කරාම මෙතන බිංදු දෙකට right මෙතන සුළු කරාම පුතේ මොකද වෙන්නේ? මෙතන මේ බිංදු දෙකට මෙතන බිංදු දෙකක් කපලා යනවානේ. 36ට 1යි මෙතන 36ට 1යි. හරිනේ 1යිනේ. ඉතිරි වෙන්නේ කීයද? 10යි. හරි නේද? ඉතිරි වෙන්නේ කීයද? 10යි මීටර නේද උඩ ඉතිරි වෙන්නේ? ඉතිරි වෙන්නේ 10යි මීටර. right බෙදීම යට ඉතිරි වෙන්නේ මොකද්ද? මේ ඉර යට ඉතිරි වෙන්නේ. ඉර යට ඉතිරි වෙන්නේ මොකද්ද? 1යි තප්පර නේද? මේ ඉලක්කම එකේ ඉලක්කමයි තප්පරයි නේද ඉතිරි උනේ? 1යි තප්පර. එහෙනම් අපිට එනවා මොකද්ද? තප්පර එකට මීටර 10යි කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් මේක 10යි m ඇල ඉරක් s කියලා. හරිනේ. පැහැදිලි නේද? ඕන්න ඕක තප්පරයට මීටර වලින් ලියනකොට ওই විදිහට තමයි එන්නේ. පැහැදිලිනේ? තප්පරයට මීටර 10යි. පැයට කිලෝමීටර් 36 කියලා කියන්නේ තප්පර එකකට මීටර 10ක් යනවා කියන එක තමයි. පැහැදිලි නේද ගාන? තේරුණා නේද? ඔන්න ඔය විදිහට ගාන ඔයා හදන්න ඕන. ඕකට ලකුණු දෙකක් දෙනවා. පැහැදිලි නේද? ඔය විදිහට ඔයා ගාන සුළු කරලා ඒකක පරිවර්තනය කිරීමට ඔයාට ලකුණු දෙකක් දෙනවා. ඔයා කරන්න තියෙන්නේ මහ දෙයක් නෙමෙයි. අහන්නේ මොකද්ද? තප්පරයට මීටර වලින් නම් එහෙනම් කිලෝමීටර මීටර කරා. පැය තප්පර කරා. එච්චරයි.
තේරුණා නේද කතාව? පැහැදිලි නේද? ඔලුවට වැටුණා නේද උත්තරේ? right හරිනේ. එහෙනම් මම මේක වකනවා right හරි නේද? මම හිතනවා අද අපේ පැටවුන්ට දැන් මේ ප්‍රශ්න ටික හොඳටම තේරෙන්නේ නැති කියලා. හරි නේද? right හොඳයි. එහෙනම් පුතේ අපිට ඉතිරි වුණේ දෙවනි ප්‍රශ්නේ ඉඳලා ටික අපි ඒක එන සතියේදී සාකච්ඡා කරනවා. මොකද දැන් මට දිගටම කතා කරලා තව ටිකක් අපහසුයි. හරිනේ? ඒ නිසා අපේ පැටව් මේ පේපර් එක කරලා තියන්න. හරි නේද? කරලා ඉවර කරන්න. එතකොට ඔයාට ගැටලු තියෙන ඒවා අඩුපාඩු තියෙන ඒවා අපිට හදා ගන්න පුළුවන්. රයිට් මේ ප්‍රශ්න ඔක්කොම කරලා තියන්න. මේ වගේම පේපර් එකක් මේ සැරේදීත් ඔයාලට දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි නේද? තව අපි පේපර් කරමු දිගටම පේපර්ස් කරනවා අපි. රයිට්. හරිනේ? රයිට්. හොඳයි. එහෙනම් පැටව් මම හිතනවා අපේ පැටවුන්ට තේරුණා නේද? පාඩම හොඳට පැහැදිලි නේද? හා පැටව් අදට සමුගන්නවා. එහෙනම් ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තු ඇතුව අපි ආයි ලබන සතියේ අඟහරුවාදට නැවත හමු වෙනවා. රයිට් ඉතින් මේ ලොක්කා ඇවිල්ලා තියෙන්නේ. හරිනේ? රයිට්. එහෙනම් හැමෝටම ආයිබුවන් පුතේ තෙරුවන් සරණයි. රයිට්. Tato Vivien. Yeah. Okay. හරි. මම එනවා පැටව. අපි ලයිව් එක අවසන් කරනවා. එන හැමෝටම තෙරුවන් සරණයි. රයිට්. Abi.